අයබෝවන් අද අපිට හම්බෙන්නේ සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු පුංචි කාලේ සිල්වර් ඩ්‍රීම් රේසර් කියලා පික්චර් එකක් බලනවා. චිත්‍රපටයක්. බැලුවට පස්සේ ආසාවක් ඇති වෙනවා මේ බයිසිකල් රේස් ධාවන සඳහා ආසාවක් ඇති වෙනවා. ඒක අසීමිත ආසාවක්. ඒ පුද්ගලයා තමයි පස්සේ කාලේ ලංකාවෙන් බිහි කරපු විශිෂ්ටතම මෝටර් ධාවන ශූරයා බවට පත් වෙන්නේ. ඔහු ශ්‍රී ලංකාවේ දජය තමන්ගේ රථය ගහගෙන ලෝකෙ වටේ ගිහිල්ලා තියෙනවා. ඇතුගල් පුරයට අයත් මාලගමුව ගම්මානය උපන් බිම කරගත් ඔහු 1963 ජූලි 24 වනදා මාලගමුව යුවලගේ දෙවන දරුවා ලෙස මෙලොව එළිය දුටුවා. සොයුරියන් දෙදෙනෙකුගේ සෙනෙහස මැද හැදී වැඩෙන මේ දඟකාරයා කුඩා කල පටන්ම යතුරුපැදි ධාවනයට දැක්වුවේ ඉමහත් ලැදිකමක්. වයස අවුරුදු 8 පමණ වන විට යතුරුපැදි සහ මෝටර රථ පැදවීමේ හැකියාව ලබාගත් ඔහු පාසල් අධ්‍යාපනය සඳහා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයටත් පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයටත් ඇතුළත් වුණා. වයස අවුරුදු 17 දී පමණ ඩේවිඩ් වික්ස් අධ්‍යක්ෂණය කළ සිල්වර් ඩ්‍රීම් රේසර් චිත්‍රපටයේ යතුරුපැදි ධාවකයාට වශී වන ඔහු මෝටර රථ ධාවකයෙකු වීමේ සිහිනය තම ජීවිතය කොටගත්තා. දේශීය ධාවන පත රැසකම සිය ජයග්‍රහණ වාර්තා කරන මේ උද්‍යෝගිමත් ධාවකයා 1983 දී කල්කටා මෝටර් රේස් තරගයේ 6 වැන්නා බවට පත්වන්නේ දහසකුත් බාධක පරදා සිය සිහිනය සොයා යමින්. මෝටර රථ ක්‍රීඩාවේ අරමුණු සොයා සිය ජීවිතයේ තීරණාත්මක පියවරක් තබන ඔහු එම වසරේම ජපානයේ බලා පිටත් වුණා. 1989 වර්ෂයේදී ජපානයේ පැවති ෆෝමියුලා මෝටර රථ ධාවන ඉසව්වේ ජපන් නොවන පළමු ආසියාතිකයා ලෙස තරඟවදින මේ වේගවත් ක්‍රීඩකයා 1994 දී එම තරඟ ඉසව්වේම ශූරතාවය හිමි කරගන්නේ ඩිලන්ත මාලගමු යන නාමය මෝටර රථ ධාවන ක්‍රීඩාවේ ඉදිරියෙන්ම තබමින්. ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය ඇතුළු අන්තර්ජාතික මෝටර රථ ධාවන ඉසව් රැසක ජයග්‍රහණ වාර්තා කරමින් ලෝක අවධානය දිනා ගන්නා ඩිලන්ත මාලගමුව 2009 වර්ෂයේදී ඩිලංගෝ රේසින් නමින් තම ධාවන කණ්ඩායම පිහිටුවා ගන්නවා. මෝටර රථ ධාවන ලෝකයේ ශ්‍රී ලාංකේය ධජය පෙරටු කරගනිමින් 2010 වසරේදී එවකට සිටි සුපිරිතමයින්ගේ වේගය බිඳ දැමූ ඩිලන්ත ආසියානු සුපිරි මෝටර රථ ධාවන ශූරතාවය හිමි කරගන්නවා. මෝටර රථ ධාවන ක්‍රීඩාවේ ශ්‍රී ලාංකේය අභිමානය බවට පත් වූ ඩිලන්ත මාලගමුව ලොව ඕනෑම ජාත්‍යන්තර මෝටර රථ ධාවන ඉසව්වකට සහභාගී වීමේ බලපත්‍රලාභියෙක්. බාධක අභියසන නැවතී සිය ඉලක්කය හඹා යන මේ සුපිරි ධාවකයා අද සිය මතක භූමිකාවේ සොඳුරු ඉසව් මෙසේ අවදි කරන වගයි. අපි ඔබ ඉතාම ආදරෙන් පිළිගන්නවා අයබෝවන් කියලා. අයබෝවන්. ඩිලන්ත අපි හරි ආඩම්බර වෙනවා ආයතනයක් විදිහට ඔබ වගේ ලෝක පූජිත කෙනෙක් එක්ක මේ සාකච්ඡා කරන්න ලැබීම ගැන. දැන් ඔබ ජපානය, මැලේසියාව වගේ රටවල් ගණනාවක් තරණය කරනවා. හැබැයි ඔබ පටන් ගන්නෙ කුරුණෑගල කියන ගමෙන්, නගරයෙන්. කියන්නකෝ ඒ පටන් ගත්තු ගමන ගැන ඉස්සෙල්ලම. අතවසෙන් මං අවුරුදු 7 මම හිතනවා 6 7 8 වෙනකොට මෝටර් සයිකල් පදින්නත් පුළුවන්, කාර් එලවන්නත් හැකියාව තිබ්බා. නමුත් එහෙම රේස් කරන්න තරම් ඒ දවස්වල කියන්නේ ඒ තරමට හිටලා තිබෙන්නේ නැහැ. මොකද ඉස්කෝලේදී හොඳට පාඩම් කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. ඉස්කෝලේ මම ඉස්සෙල්ලාම පළවෙනි වසරේ ගියේ කුරුණෑගල ශාන්තාන විද්‍යාලයට. ඊට පස්සේ ග්‍රේඩ් 2 එකේ ඉඳලා නුවර ත්‍රිත්ව විද්‍යාලයට ගියේ. ඉතින් ඔහොම ඉන්නකොට ඉතින් මම අවුරුදු 14 දී විතර මම හිතන්නේ මේ සිල්වර් ඩ්‍රීම් රේස් මේ චිත්‍රපටය නරුවා. ඒක නරපුවම මට හිතුණා හරි මේක රිස්කි වගේම චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් ඒකේ ධාවකයා කියන්නේ එයාත් හරි අමාරුවෙන් නැගිටලා සූරෙක් වෙන එකලා අන්තිම රේස් එකේදී රේස් කිවුරුනහම හැප්පිලා මැරෙනවා. ඉතින් ඒක දැක්කම මට මේක හරි අමුතු තාලේ දෙයක්. ඇයි මේ වගේ දෙයක් මටත් කරන්න බැරි කියලා හිතුණා. ඉතින් මට එදා හිතුණා මේ මමත් මෝටර් සයිකල් දාවන සූරෙක් වෙන්න ඕන කියලා හිතුණා. හැබැයි මගේ තිබ්බේ ඒක මේ ලංකාවට විතරක්
ලංකාවෙන් අතර වෙන්න නෙවෙයි මම ඒ දැකපු හින්දා මේක ලෝකෙටම ගෙනහිල්ලා ලෝක සූරියෙක් වෙන්න තමයි ආසාව තියෙන්නේ. ඉතින් එදා පටන් මගේ සිත්විලි හැමදේම කාමර වටේම මොටරසයිකල් පෝස්ටර් ගහුවා රේස් පෝස්ටර් වටුණා. ඉතින් එදා ඉඳලා මට මගේ හිතන්නේ එදා තමයි මේ ජීවිතේ වෙනස් වුනේ මම මේ ලෝක දායක සූරියෙක් වෙන්න ඕනේ කියන එක. දැන් නිරන්ත කියන්නකෝ අම්මා තාත්තා ගැනත් යමක්. කවුද ඔබගේ අම්මා කවුද මගේ අප්පච්චි නම අයවෝ මාලකම මේ අප්පච්චි 1995 නැතුණා. ඉතින් අම්මගේ නම පුෂ්පා මාලකම. ඉතින් අම්මයි අප්පච්චි හරි සරයි. ඉතින් මට කතා කරන්නේ එක්ක ගහන්න හරි බයින්න හරි විතරයි. ඉතින් මොකද කියන්නේ ඒ තරමට හොඳ ඉන්න වෙන්න ඇති මම. ඉතින් අම්මා නම් හරිම කරුණා අම්මා තමයි ඉතින් ජීවිතේ හොඳ දේවල් ඔක්කොම කියලා දුන්නේ. ඉතින් හැමදේම අම්මා ඉතින් අප්පච්චි ගහපු වෙලාවට දැන් ළඟින් ඇවිල්ලා කියනවා ගුටි කෑවේ මේකටයි ඕක කරන්න එපා මේක කරන්න එපා කියලා කියනවා. හැබැයි ඒකට ඔක්කොම රේස් වලට ආස වුණා වගේම හරි බය හිතුණා. ඉතින් අම්මත් හරි බයයි. අප්පච්චිත් ඉස්සෙල්ලාම රේස් එක පැද්දන් පස්සේ අප්පච්චි එක සැරයක් ඒ දවස්වල තිබ්බ හොඳ මොටරසයිකල් මට අරන් දුන්නා. හැබැයි ඊට පස්සේ ආයෙ කකුල කැඩිලා වුණාන් පස්සේ ඔක්කොම බයින්ඩ් ගත්තාම එකම පුතා මරා ගන්න හදන්නේ කියලා එහෙම ආපහු ඒක අනෙක් පැත්තට ගියා. ඉතින් අම්මා හරි බයයි. ඉතින් අපි කවුරුත් දන්නේ නැහැ භයානක දැක්ක එකින්ද ඒකට උදව් කරා. ඉතින් අම්මා හරිම බයෙන් හිටියේ. උනාට ඉතින් මම හිතන්නේ මේ හැමදේම මේ අපේ මේ ජීවිතය කියන්නේ දැන් රේස් ඉගෙන ගත්ත විතරම නෙවෙයි හොඳ මනුස්ස ගති තියෙන්න ඕනේ හැමදේම ඉහළට යන්න. ඉතින් ඒවා ඔක්කොම කියලා දුන්නේ අම්මා තමයි. ගෙදරින් ඒ charity begins at home කියනවානේ. ඒ හැමදාම ගෙදරින් කියලා දුන්නා. ඔව්. දැන් ළඳ ඔබගේ සහෝදරයන් අක්කයි නංගි ඉන්නවා. අක්කා මේ නොපුලාංගන කියලා නංගි නිලුක්ෂිකා නංගි ඉන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් ඒ දෙන්න තමයි මේ වගේ මගේ හොර වැඩ වලට ඔක්කොටම උදව් කරේ. අප්පච්චි පුදියනි දීමීට කාර් එක අතට ගෙනල් දෙන්නේ ඔක්කොම කරන්නේ අක්කයි නංගි තමයි. ඉතින් අප්පච්චි ගහන්න යනකොට බේරගන්නේ කට්ටිය. එතකොට රේසින් බයිසිකල් දෙවෙනි සැරේ අරන් දෙන්නත් ටිකක් බල කරේ අක්කයි නංගි. ඉතින් අද වෙනතුරු ඒ දෙන්න ඉතින් රේස් වලට හරියට උදව් කරනවා. එතකොට දැන් ඔබ කුරුණෑගල ඉඳලා ත්‍රිත්ව විද්‍යාලයට යන්නේ ගෙදර ඉඳලා ට්‍රැවල් කරනවද නැත්නම් නෑ මම බෝඩින් එකේ හිටියේ. ඉතින් මම බෝඩින් එකේ ඉන්න හරිම අකමැති වුණා. නමුත් අප්පච්චි කිව්වේ මම හිටියා අප්පච්චිගේ අප්පච්චි අත්තත් හිටියා නම් ඒ ඉන්න බැරි ඉන්න ඕනේ කියලා. ඉතින් කොහොමද ත්‍රිත්ව විද්‍යාල ජීවිතය? අත්ත වශයෙන්ම හරි හොඳයි. මම හිතන්නේ දෙමාපිය හැමදේම තමුන්ගේ ළමයන්ට කරන හොඳම දේ තමයි කරන්නේ. ඒ වගේම තමයි ඒ වගේ ඉස්කෝලේකට දාලා ඉතින් හොඳට ඉගෙනනවා. ඒ වගේම මම හිතන්නේ අර ඉගෙනීමටත් වඩා ඩිසිප්ලින් කියන දේ විනය හරියටම අපේ ඉස්කෝලේ ඉහළින්ම තිබ්බා. ඒ වගේම මම බෝඩින් එකේ හිටියේ. නමුත් මම බෝඩින් එකේ ඉන්න හරිම අකමැති වුණා. මොකද මාස 3කට සැරයක් ගෙදර එන්න පුළුවන්. ඉතින් ඒ ගැන හරියට මං දුක් වුණා. මොකද මං ඒකේ හැම පැත්තක්ම තියෙනවා. මම හිතන්නේ දරුවෙකුට දරු කාලය කියන්නේ ටික කාලයක් තියෙන්නේ. ඒ කියන්නේ දෙමාපිය සෙනෙහස ළමයෙකුට තියෙන්න මොනිට අර බෝඩින් එකකට දැම්මම නිකන් මිලිටරි එකට දැම්මා වගේ දෙමාපිය සෙනෙහස හම්බුන්නේ නැද්ද එතකොට? ඉතින් මේ මාසුනේ හම්බෙන්නේ නැහැ නේ. ඉතින් එක්ක බෝඩි ඒක ලොකු අඩුවක්. මම හිතන්නේ ජීවිතේ ලොකු අඩුවක්. ඒකින්ද මං මොනවද ජීවිතේට නැති වුනේ නිසා? නැති වෙන්නේ මං කියන්නේ දැන් මේකනේ ජීවිතේ මම හිතන්නේ ඕන කෙනෙකුට තියෙන්න ඕන නිසා එකක් තමයි ආදරය එකක් නිදහස. ඒ දෙක තිබුණාම හිතන්නේ ඕන කෙනෙකුට ඕන තත්වයකට යන්න පුළුවන්. සමහර අයට හොඳ ලොකු තත්ත්ව ඉන්න අයට ඒ දෙකම නැති ඇති වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ජීවිතේ සාර්ථකයි කියලා කියන්න බෑ. ඉතින් මම දකින විදිහට දරු කාලේ කියන්නේ අපි අවුරුදු 16 17 18 විතර වෙනකල් දෙමාපියොත් එක්ක තමයි ඉන්නේ. මොකද ඒ කට්ටියගේ සෙනෙහස අවශ්‍යමයි දරුවෙකුට. ඉතින් නමුත් අර අප්පච්චි සරුණත් අම්මා මන් නිවාඩු කාලේ ආවත් හරියට ආදරෙන් කතා කරන ඉන්නකොට ඉතින් මට හැමදාම ඉතින් හැබැයි හරි අඩුපාඩුවක් දැනුණා මේ බෝඩින් එකේ හිටපෙකින් අම්මයි දැන් මොකද දැන් බෝඩින් එකකින් අස්සලාවෙන් පස්සේ ආය ඉගෙන ගන්න මම පිටරට ගියා. එහෙම නැත්නම් පිටරට ගියාන් පස්සේ ඒ කාලේ ආය එන්නේ නැහැ නේ. ඉතින් මං හිතන්නේ මේ දරුවෙකුට හොඳ මාර්ගය යන්න අපි හොඳ මාර්ගය මොකද ඉස්කෝලේ විදිහට වින තිබ්බ. නමුත් මම හිතන්නේ අවශ්‍යම දේ තමයි මේ මවුසෙන මේ දෙමව්ගේ සෙනෙහස. ඔබගේ ආදරණීය අම්මා මෙහෙම කියනවා ඔබ ගැන. ඒකත් අපි පොඩ්ඩක් නරමු. ඒ වෙච්ච එකක් එන මම දවසක් මේ ලොකු දුවත් තියාගෙන මිදුලේ ඉඳගෙන ඉන්නවා. එදා තමයි මට පුතාව හම්බෙන්න හිටියේ ජූනි 6 වෙනිදා. එතකොට මේ අර ආහි කුණ්ඩක කෙල්ල ඇවිල්ලා කිව්වා මේ පිරිමි දරුවෙක් හම්බ වෙනවා මේ කියලා මම කවද්ද කියලා. පස්සේ ගෑනුම කිව්වා මේ 24 වෙනිදා හම්බ වෙනවා ලෝකෙම ප්‍රසිද්ධ වෙන පුතෙක් කියලා. පස්සේ ඇත්තටම හම්බුනේ 24. ඒ ශාස්ත්‍රයේ වගේ කියූපක ඇත්ත වුණා. මම ඇත්තටම හිතලා තිබුණේ නෑ මේ ක්‍රීඩකෙක් වෙනවා කියලා.
මං ආස වුණේ හොඳට ඉංජිනේර කෙනෙක් වගේ වෙන්න මිසක් මං හරි බය වුණා මේ මෝටර් සයිකල් යන දවස් ඉඳලා. මට රේස් එකක් තියෙනවා කියලා කියන්නෙත් නෑ පුතා දන්නවා මේ දුවලා කියන්නෙත් නෑ දැනගෙන. ඉවරුනහම පස්සේ තමයි කියන්නේ. නැත්තම් මට උණ වගේ හැමදාම කලින්ම මේ මොකක් හරි වෙයි කියලා බයට. ඒක සැර කටුකුරුන්දේ වැටිච්ච එකක් නම් ඉතින් හොඳටම අමාරු නෑ දා පුතාට. මේ ඒක උරිස්සක හිලක් හැදිලා තියෙනවා. තාම මං හිතන්නේ ඒකේ හැම තියෙනවා. එදා ඒක දැකලා මටත් කලන්තය ඇදලා වැටුණා මේ කළුතර ඉස්පිරිතාලේදී. මමත් ඉතින් ජපාන් වල හුඟක් රේසස් බලන්න ගියා. යනකොට ওই මෝටර් සයිකල් යනවා දැක්කම මට හරිම බයයි. ඉතින් මං කියන පුතා ඇයි කාස් වල යන්නේ නවත්තන්න බැරි නම් කියලා. කොහොම හරි කාස් වලට ආවා. ඒකෙන් ටිකක් හිත හොඳයි. අර මෝටර් සයිකල් එකේ අර රෝස දෙකකින් යන එකට වැඩිය බැලන්ස් තියෙනවා කියලා මට හිතෙනවා. අම්මා මේ කියනවා 24 වෙනිදා ඉපදුන ලෝක පූජිත වෙයි කියලා. දැන් කුඩා කාලේ නිකන් එහෙම තිබුණාද මම කවදා හරි ලොකු මිනිහෙක් වෙනවා ලෝකේ අල්ලන? එහෙම කියන්නේ මේ මම ලොකු වෙනවා මම කියන එක ඇත්තට එහෙම තිබ්බේ නෑ. අර මං හැම වෙලෙම කවුරුත් කරන්න දෙයක් කරන්න ආසයි කියලා කරන්න හැදුවොත් මට ඒකේ ඉහළටම යන්න ඕනේ. මගදී නතර කරන්න බෑ. නමුත් හැම වෙලෙම මං හරි ඔප්ටිමිස්ටික්. ඒ කියන්නේ ගොඩාක් මම පටන් ගන්නකොට මේක හරි යනවා. මම හරි යනකල්ම මම කරනවා කියන අදහස පොඩි කාලේ ඉඳලා මම කරන්න දෙයක් හිතුවොත් කරනවාමයි කොහොම හරි. ඉතින් ඒක තිබ්බ හැබැයි ගොඩාම කාලේ කියන්නේ මේක කරනවාමයි. ඒ කියන්නේ එහෙම මට ගොඩක් මතක නැහැ. නමුත් මම මොන හරි කරන්න දෙයක් හිතුවොත් කරනවාමයි. ඒක හොඳ විදිහට කරනවා. දැන් පළවෙනි බයිසිකලේ ගන්නේ කොයි කාලේද? පළවෙනි බයිසිකලේ මට කියලා බයිසිකලයක් කියන්නේ ගෙදර තිබ්බේ වැරෙන්න ඉස්සෙල්ලාම මට අප්පච්චිගේ අම්මා අත්ත ඇරන් දුන්නා. මම හිතන්නේ මට අවුරුදු 14 දී විතර වගේ තමයි මට ඉස්සෙල්ලාම මොටර් සයිකල් එක අත්ත ඇරන් දුන්නේ. ඔව්. දැන් ඒක පදිනවට ගෙදරින් විරුද්ධතාවයක් තිබුණේ නැහැ. විරුද්ධ වුණාට වැඩක් නැහැ නේ. හොරෙන් මොකද අප්පච්චි බුදියා ගත්තම රැට මම හිතන්නේ මං කාර් එලවන්න මොටර් සයිකල් පුරුදු වෙලා අවුරුදු ගානකට පස්සේ මම අප්පච්චිට අහුවනේ. මොකද මං කරන්නේ මේ කට්ටිය බුදියා ගත්තාම ගෙදර වැඩ කරන අය තල්ලු කරලා දෙනවා පාරමකට අක්කයි නංගිත් එනවා. ගිහලා අය එලිවෙන්ට් ඉස්සලා ගෑනලා ආපහු දානවා ගරේජ් එකට. එහෙම තමයි කරේ. දැන් ටිලන්ත ඔබ මේ පොඩි නරක පූර්වාදර්ශයකුත් දෙනවා මේ සමාජයට. ඔබ කියනවා පොඩි කාලෙදිම මම බයිසිකල් පදින්න පටන් ගත්තා. දැන් ඔබ ලෝක ශූරයෙක්. මේක කොයි විදිහටද සමාජයේ ළමයි ගන්න ඕනේ? මං හිතන්නේ හැම කෙනෙක්ම සීනයක් තියෙන්න ඕනේ. ඒක සීනක ජීවත් වෙද්දී හරි ඒක වචන වලින් කියන්න අමාරුයි. නමුත් සීන දැනුත් මං සීන ජීවත් වෙන හැම වෙලෙම සීනයක් ගැන හිතනවා. ඉතින් ඒක ලොකු දෙයක්. හැබැයි ඒක සීනයක් තියෙන්න ඕනේ. ඒක සැබෑ කරගන්න ඒ මාර්ගය යන්නත් ඕනේ. ඉතින් ඒකට කමිට්මන්ට් කියන්නේ ජීවිතේ ගොඩාක් දේවල් අතහරින්න වෙනවා මේ දේ ලබා ගන්න. හැම දෙයක්ම එහෙමනේ. ඉතින් හැම සැප සම්පතක්ම තියාන දැන් අත් වශයෙන්ම කියනවා මම තරුණ කාලේ වෙන ට්‍රිප් යනවා ගමන් යනවා යාළුවොත් එක්ක එනකද ඒ කාලේ මම ජපානයේ ගිහලා ඉතින් මම පැය 22ක් විතර වැඩ කරනවා. ඉතින් ඒ ගොඩක් දේවල් අතහැරියා මේ දේ ලබා ගන්න. ඉතින් සිහිනයක් ඒ කියන්නේ එක දෙයක් තියෙන්න ඕනේ. ඉතින් මේ චයිල්ඩ්හුඩ් ඩ්‍රීම් එකට මාක් හරි මාර්ගයක් තියෙන්න ඕනේ. ඒකට කමිට්මන්ට් එක තියෙන්න ඕනේ. දැන් හැබැයි ඒ වගේම දැන් ඔබ 14 දී 16 දී බයිසිකල් පදින්න පුරුදු වුණාට තම හැම ළමයෙක්ම ගන්න ඕන පාඩම තමයි අර පරිස්සම කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. මොකද ඒ ගැන ඔබට කියන්නේ? අත් වශයෙන්ම මේ කාලේ එහෙම කිසි දෙයක් අර හිතේ බය නැහැනේ. ඉතින් හැබැයි ඉතින් ඒ වගේ හම්බුන එක්ස්පීරියන්ස් තමයි අද ඊට පස්සේ පාවිච්චි වෙන්නේ. ඒකට ඇත්තටම දැන් මගේ දරුවෝ කරද්දී මට බය හිතෙනවා. දැන් මට මතකයි අප්පච්චි ඒ දවස්වල මට ඇයි මොටර් සයිකල් පදින්න කාරුණේ දුන්නේ නැත්තේ හේතුව අර දන්නවා එයා හයියෙන් යනවා හැප්පේ කියලා. මොකද අප්පච්චිටත් ඒ වගේ එක්ස්පීරියන්ස් තිබ්බින්ද තමයි කියන්නේ. ඒක තාත්තා කෙනෙක්ම වෙන්න ඕනේ කියලා වෙන්න ඕනේ. තේරෙන්නේ. නමුත් ඉතින් ඒ වගේම අපි කාර්ය දරුවෙක්ගේ ආසාවක් තියෙනවා නම් ඒකට ආසාවට ඉඩ අරිනවා. නමුත් දැන් වෙනස වෙලා තියෙන දැන් අපේ ලංකාවේ වගේ ෆවුන්ඩේෂන් එක අපිට තිබ්බේ නෑනේ. ඒ කියන්නේ දැන් ගෝ කාට් ට්‍රැක්ස් තිබ්බේ නෑ, මෝටර් සයිකල් ට්‍රැක්ස් තිබ්බේ නෑ. ඉතින් අපි පුරුදුනේ හැමදේම පාරේ හොරෙන් හැමදේම කරේ. දැන් පිටරට දැන් අපිත් එක දැන් රේස් කරන අය බැලුවත් ඒ කට්ටිය අවුරුදු 6 දී ඉඳලා ගෝ කාට් එලවලා ඒ කට්ටියට ඒවා උගන්ලා දීලා අපිට මුකුත් නැතුව පටන් ගත්තා. ඉතින් ඔගේ ಜಾති දෙකක් ඉන්නේ. එකක් තමයි ඒක natural born talented අය ඉන්නවා. එහෙම නැති අය ඉතින් ඔය එයාට වගේ පහසුකම්
තියෙන රටවල් වල ඉන්න. ඉතින් අපි අර ටිකක් ඒකට පස්සෙන් ඉතින් අර අපි අනික් කට්ටිය දැන් මම රේස් පටන් ගන්නකොට අනික් කට්ටිය මට වඩා ගොඩාක් ඉස්සරහිනේ. ඉතින් ඒ කට්ටිය අල්ලන්න මට ගැප් එක ගොඩාක් තිබ්බා. ඉතින් මං ඒ කට්ටිය දවසට කරන වැඩේ මං දවස් සුමාන කරන වැඩේ මං දවසෙන් කරන්න ඕනේ. වගේ ගැප් එක කොහොම හරි අල්ලගෙන මං අවුරුදු ගාණක් ගියා. ඉතින් දැන් ආයෙත් නම් මම හිතන්නේ මේ වගේ ගොඩක් දේවල් පහසුකම් ලංකාවේ තියෙනවා. තිබ්බට ඉතින් ඒ අර කමිට්මන්ට් එක හැංගීම මේ මං මේ ලෝක සූරෙක් වෙන්න ඕනේ කියන එක තියනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. නිරන්ත හොඳයි. දැන් ඊට පස්සේ ඔබ දැන් ඔබ විද්‍යාලයෙන් අයින් වෙලා ඔබ 1983 විතර වගේ ඔබ හිතනවා ජපානයට යන්න ඕනේ කියලා. ඊට කලින් ඔබ ඉන්දියාවේ ගිහිල්ලා ඉන්දියන් ග්‍රෑන්ඩ් ප්‍රී වලට මුහුණ දෙනවා. එතනදී ඔබට ජපාන් ජාතිකයෙක් හම්බ වෙනවා. ඒ ගැනත් යමක් කියන්න. ඔව්. ඇත්ත වශයෙන්ම මගේ පළවෙනි රේස් එක මං කරේ ඉන්ටර්නැෂනල් රේස් එක කරේ ඉන්දියාවේදී. මොකද 1983 ඕ. ඉතින් මම දැක්කා මේ පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා ඉන්දියාවේ ග්‍රෑන්ඩ් ප්‍රී එකක් තියෙනවා. රයිඩර්ස්ලා ඇප්ලයි කරන්න කියලා. ඒ දවස්වල මම උපාලි දස්නායක ඩල්ස් මාටින් ස්ටයින්ලා ඒ කියන්නේ මොටරසයිකල් රේසින් මොටරසයිකල් පැද්දා හිටියේ කීප දෙනයි. ඉතින් ඒ අතරේ මට උඟක් මේ එකට යන්න ක්වොලිෆිකේෂන්ස් තිබ්බා. ඉතින් මම ඇප්ලයි කරපුවාම දුන්නේ නැහැ. ක්ලබ් එකෙන් ඒ දවස්වල දුන්නේ නැහැ. යන්න දෙන්න බෑ කිව්වා. ඉතින් මං අර අතරින් නැතිඳ මං ඊට පස්සේ එහෙ මැඩ්‍රස් මොටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකට ලැබිලා මම ප්‍රයිවට්ලි එන්න කැමති. ඉතින් ගෙදරට හොරෙන් තමයි ඔක්කොම කරේ. ඒකට ටික ඔය ආවොත් අපි වට ස්ටාර්ට් මනි දෙන්නම් කියලා. ඉතින් ඔෆිෂියල් ටීම් එකක් හැටියට නැතුව ඉතින් මම මගේ යාළු දෙනකොට රොනින් කිව්වා යම් ඉන්දියාවේ. ඉතින් අර වෙනද වගේම තමයි වැඩේ. ඉතින් යන්කෝ ඒකට කිව්වා යන් හැබැයි අප්පච්චිට වුණත් අපිට ගහයි මං කිව්වා නෑ නෑ ෂේප් එක යන් කියලා. ඉතින් මං මොටර් සයිකල් මට මතකයි කුරුණෑගලින් කෝච්චිය දාගෙන තලේමානාරමට ගිහලා එතනින් අපි ෆෙරිය එකේ රාමේශ්වරම් වලට ගිහලා එතනින් කෝච්චිය ගිහලා එහෙම තමයි ගියේ. ඒකත් ලේසි වැඩක් වුණේ නැහැ කොහොමද? හැබැයි ඒ දවස් කිසි දෙයක් ගණන් ගන්න නැහැ. ඒ කියන්නේ දැනුත් තමයි මං යන්න හිතුණා තියෙන ටික ගත්තා ගියා. ඒ වගේම අපිව ට්‍රංක් එකේ ඔය මොටර් සයිකල් බඩු ටික දාගෙන ඉතින් මේ ලංකාවට වඩා අර රාමේශ්වරම් වලින් බැස්සාම අර මේ හරක් දාගෙන යන මේ අපාර්ට්මන්ට් එකේ තමයි මොටර් සයිකල් දාන්නේ. ඉතින් ඒ බැස්සම ඒ ගමේම කට්ටිය ඔක්කොම බයිසිකල් පස්සේ දුවගෙන දැකලාම නැහැ රේසින් මොටර් සයිකල් එක. ඉතින් ගිහලා ඉතින් හරි විනෝදකයි. ඉතින් දැන් නම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද නැද්ද? ඒ වගේ ගිහිල්ලා ඉතින් අපි මැඩ්‍රස් වලට ගිහලා මහා බෝධිය හිටියේ. ඉතින් ගිහිල්ලා මං රේසින් ඒකට අපිට හොටල් එකකින් සල්ලි නැහැ. ඉතින් අපි පොඩි සල්ලි ගාණක් අරගෙන ගියේ. ගිහිල්ලා අපි මහා බෝධිය හඳුන්වන්න කිව්වා නවතින්න දුන්නා. ඉතින් එතනින් මොටර් සයිකල් ලෝරි එක දාගෙන ට්‍රැක් එකට ගිහිල්ලා කොහොම හරි අද වගේම තමයි 2000 කැපිල්ල කියන එක ලංකාවෙන් ගිහිල්ලා ඉත ඔෆිසර්ලා කිව්වා මෙයාට පදින්න දෙන්න බෑ කියලා. ඉතින් ඒ මැඩ්‍රස් මොටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ ඉතින් මෙයා ප්‍රයිවට් එන්ට්‍රි එකක් නේ මෙයාට පදින්න දෙන්න කියලා. ඒ කට්ටිය තමයි මට පදින්න දුන්නේ නැහැ. ඉතින් පදින්න දුන්නේ නැත්නම් දැන් මං මෙච්චර අමාරුවෙන් ගිහිලා දුන්නේ නැත්නම් මට හරි දුකයි. දුකට ඇඬුණා ඇත්තටම අඬනිද්දී. ඔකට අහලා තියෙනවද දන්නේ නැහැ. ඉස්සර හිටිය ලංකාවේ ප්‍රසිද්ධ දායක සූරෙක් එස්.ඒ. අමරසිරි කියලා. දුමින්දගේ තාත්තා. එයා මම ඇවිල්ලා මම අඳුරන්නේ තේ ඇවිල්ලා ඒවා මල්ලි මොකෝ මේ කියලා. ඉතින් මම එයාව ඉතින් මම කිව්වා ඇයි අඬන්නේ කියලා. ඉතින් මම කිව්වා මෙහෙම මම රේස් එකට ආවා. ඊට පස්සේ එයා කිව්වා කොහොම තමයි මේ යක්කොන්ගේ හැටි කාටද කැපිල්ලක් දාන දැන් මොකද කරන්නේ කියලා එන්නකෝ කියලා මගේ අතින් අල්ලගෙන කල්කටා මොටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ සෙක්‍රටරිත් ඒ රේස් එක බලන්න ඇවිල්ලා හිටියා. එයාට කිව්වා මෙයා ලංකාවේ ඉඳලා මෙහෙම කරා මෙයාට කල්කටා රේස් එක පදින්න දෙන්න කියලා. ඉතින් එයා අපිට ඔෆිෂල් එකෙන් වැඩක් නැහැ. ඔයා එන්න අපි කල්කටා මොටර් රේස් එක පදින්න දෙන්න. දැන් ඇත්තටම කල්කටා වලට යන්න සල්ලිත් නැහැ. ඉතින් මට මතකයි අතිති බොර්ලෝසෝ වික්කා ඉන්දියාවේ එතකොට ඔය තිබ්බ විකුණලා ටිකට් අරගෙන එක ටික වෙහෙට ආව ස්ටාර්ට් මනි දෙන්නම් කියලා. ඉතින් අපි අර මේ කෝච්චියේ තර එක්ස්ප්‍රස් ට්‍රේන් එකයි නෝමල් ට්‍රේන් එකයි නෝමල් ට්‍රේන් එකේ ටිකට් 3ක් අරගෙන මොටර් සයිකල් තරව දැන් දවස් 3ක්ද කොහෙද කල්කටා වලට. ඉතින් අපි ගියා යාළුවෝ දෙන්නා ගිහිල්ලා අපි ඒ රේස් ඒත් මහබෝධියම හිටිය කල්කටා වල අර හඳුරු කියව ගියාම එහෙ ඉන්න කියලා. ඉඳලා ගිහලා ඒ රේස් එක පැද්දා. ඉතින් එහෙදි දුන්නේ. ඉතින් එතකොට මට ඒ දවස්වල මම හිතන්නේ ඉන්දියන් රුපියල් 3000 දුකද හම්බුණා. ඉතින් අපි ওই පාරේ තෝසේ මේ රොටියක් කාලා පන්සලෙන් දෙනවා කෑම කාලා කොහමද රේස් එක පැද්දා. ඉතින් පැද්දලා එහෙදි තමයි මට මේ දැන් කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ. මට තමයි තිබ්බ. දැන් ඊළඟට අපි පුංචි විරාමයකට ගිහිල්ලා අපි ආපහු මොකද ඒ ගැන ටිකක් විශේෂයෙන් කතා කරන්න. ඕකේ. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ ඩිලන්ත මාලගම මහත්මයා සමග. දැන් ඩිලන්ත අපි කතා කරමින් හිටියේ ඔබ ඉන්දියන් ග්‍රෑන්ඩ් ප්‍රී ගිහිල්ලා කල්කටා වලට ගිහින් ඔබට මේ ජපාන් මිත්‍රයා මුණ ගැහෙන එක.
ඒ ගැන පොඩ්ඩක් කියන්න. ඔය ඉතින් මං ගිහම මං කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ මේ පොඩි පිස්සු කොල්ලෙක් කියලා හිතාන. මොකද මම ළඟ තමයි පරණ මොටරසයිකල් අවුරුදු 10ක් විතර පරණ මොටරසයිකල් තිබ්බේ. ඉතින් එතකොට ලංකාවේ හොඳට පුරුදු වෙලා ගියේ. ඕ ලංකාව ගොඩාක් රේස් දින්නේ ඒදල මං පටන් ගත්තට ගොඩාක් පුරුදු වෙලා නැහැ. එහෙම නේ මොකද එහෙම මං කිව්වේ අපිට ප්‍රැක්ටිස් කරන්න තරක් නැහැ. ඒ වුණාට අර හිතේ හයිය තමයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා මේ දීදි කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ. මේ ජපනීස් එක්ක නැවිලා මාත් එක්ක කතා කරා. මේ බයික් එක ඇන්ටික් එකක් නේද කියලා. ඒ කියන්නේ අවුරුදු 10ට පරණ බයික් එකක්. ඉතින් හැම වෙලේම මම මොන හරි කරද්දී මොකක්ද මේ බයික් එක? TZ 350 එකක්. යමහා TZ. ඒ දවස්වල තිබ්බේ දැන් අප්පච්චිව මට 80 කොහෙද මොටරසයිකල් අරන්. ඒ කාලේ තිබ්බේ චන්ඩඩි කොස්ටා කියලා ඒක ළඟ තිබ්බේ. ඒ දවස්වල තිබ්බා ඉතින් හොඳ මොටරසයිකල්. ඉතින් ඒක තමයි ඉතින් අරන් දුන්නේ අප්පච්චි මට. ඉතින් එයා ඇවිල්ලා මේ 83 මල ඒක හැබැයි 73 මොටරසයිකලයක්. 83 අවුරුදු 10ක් පරණ. ඉතින් රේස් කරද්දී අවුරුදු බයිසිකල් නැත්තම් අමාරු. ඉතින් ඔය ලෝකේ හැමතැනකම ඇවිල්ලා හිටියා. ඉතින් කවුරුත් ගණන් ගන්න දැන් කතා කරන්නේ. ඉතින් මෙයා ඇවිල්ලා හැම වරින් වර මට කතා කරනවා. ඊට පස්සේ ඇයි මෙච්චර රේස් වලට අසකේ ඇයි මේක එලවන්නේ මං කිව්වා ඉතින් මට තියෙන්නේ මෙච්චරයි. ඉතින් මේ මාත්ම හොරෙන් ආවේ මේවා කියලා. ඉතින් යාට කතා කරලා ඉතින් මිනිහට හරි මේ හැම වෙලෙම ඇවිල්ලා මම එක එක වහලා hina වෙනවා ඉතින්. ඉතින් මට ට්‍රැක් එක කිට් එකක් තිබුණා අම්මා හොරෙන් මහලා දුන්න ට්‍රැක් කිට් එකක්. ඉතින් ඒ වගේ ඉතින් hina වෙනවා. ඉතින් ඇහුවා මොකද්ද ඔගේ බලපන් මං කිව්වා මම මේ කවදාරි වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් වෙනවා. ඉතින් hina වෙවි. ඉතින් අර මේ මොටරසයිකල් වල ඉතින් මිනිහා මට සමහරවල්ලාට කියලා දෙනවා හදන හැටි. යමහා යමහා වර්ක්ස් රයිඩ් ඒ දවස්වල යමහා ටී-ෂර්ට් එකක් මට දුන්නා. දීලා කිව්වා ඉතින් ඔයාට ඔච්චර ආසාවක් ඉතින් මොනවා කොහොමද දැන් ලෝක සූරෙක් වෙන්නේ කියලා. ඉතින් මම ජපාන ගැන දන්නේ නැහැ ඇත්තට. මම අර ෆිල්ම් එක බලලා තිබෙත් ඇමරිකන් ෆිල්ම් එක විතරයි. ඉතින් මං කිව්වා එක්ක මම යුරෝපයට හරි ඇමරිකාවට හරි යනවා ගිහිල්ලා ඉතින් අර මං කතා කරන්නේ හරිම මේ කොන්ෆිඩන්ස් වල. ලොකු පැෂන් එකක් තියෙනවා. මම දිනනවාමයි අරම කියලා ඉතින් මිනේ ඉනාවික ඉතින් ඔයා මේ යුරෝප් පාරම යන්න බෝ ඔයාට හොඳම රට ජපානේ. ජපානට එන්න කියලා මම හිතන්නේ එයා ඒ වෙලාව විහිළුවට කිව්වද අත් කිව්වද නැහැ. කියලා මට එයාගේ ඇඩ්‍රස් එකයි අපිට ඔක්කොම ලියලා දුන්නා. ඊට පස්සේ ඒ වෙලාව මම හිතාගත්තා කියන්නේ හරි කරුණාවයි. ඉතින් මම හිතනවා මේ අර දැන් ඒක මේ ඇමරිකාවේ හිටියා ඔය යුරෝපියන් ගොඩාක් රටවල මාව සත පහර ගන්න. ඉතින් මට හිතුණා මේ මම ජපානට ගිය හොඳයි. ජපාන් ජාතිකයෝ විදියටම කරුණාවන්තද? හරි කරුණාවන්තයෝ. කියන්නේ ඒකින්ද මට හිතුණා මේ ජපාන යන්න ඕනේ කියලා. ඉතින් මං ආපහු රේස් එකෙන් පස්සේ ලංකාවට ආවෙන් පස්සේ අතර මේ දවස්වල 1983 මේ අපේ දෙමළ කෝලහල් පටන් ගත්ත දවස්වල ඉතින් රාමේශ්වරම් මම ආපහු වෙද්දි සුමානක් කියලා අපිට එන්න බැරුණා. මොකද අර නැවේ ටිකට් ගන්න සල්ලි නැතුව එන කට්ටිය ගොඩක් වැඩි. ඒදල හැබැයි අපිට දැන් කල්කටා රේස් එකට මොකද වුනේ එතකොට? කල්කටා රේස් එක 6 වෙනියා. 6 වෙනියා. ඔව් ඉතින් ගොඩාක් එක ඒ කියන්නේ සෑහෙන තැනක් ඒ කියන්නේ. ඔව් ඉතින් උනාට ඉතින් අර ඉතින් මට මේක දිනන්න කිසි ආසාවක් නැහැ. මට තිබ්බේ මේ ගිල මේකේ සහභාගී වෙන්න. ඒ සහභාගී වීම ගැන ලොකු අභිමානයක් තියෙනවා. ඉතින් මෙහෙම ලෝකේ ප්‍රසිද්ධ රයිඩර්ස්ලා කියලා ඉන්දියාවේ දවසට ප්‍රසිද්ධ රයිඩර්ස්ලාට 3 දෙනෙකුට හිටින් එකනට මම පෙරදුනේ. ඉතින් මට සාහිත්‍ය හොඳටම ඇති. ඕ මට මේ ගිල් එක මම දන්නවා මේ යන්න ගමන තියෙනවා. ඉතින් මට ඔක්කොම කිසිම එකක් නැහැ. ඊට පස්සේ රේස් ඉවරලා මම ලංකාවට ආවා. දැන් ඊට පස්සේ ඔබ ජපානයට යනවා කොහොම හරි. ඩොලර් 400ක් අතේ තියාගෙන වන් වේ ටිකට් එකක් අරගෙන කාටවත් නොකිය ජපානයට යන ගමන ගැන කියන්නේ. ඊට පස්සේ මම ඇවිල්ලා කීපසරක් අප්පච්චි ගියාම මම යද්දි කැමති වුණේ නැහැ යනවට. ඉතින් ඔහොම ඉන්නලා දවසක් ආනන්ද වෙඩිසිංහ කියන්නේ දැන් මෝටර් ක්‍රොස් කරන එකේ තාත්තා මගේ හොඳ යාළුවා. කියන්නේ ඒ දවස්වල අප්පච්චි දේශපාලනය කරා. ඉතින් අප්පච්චි ළඟට එනවා. ඉතින් එයාට රේස් කරනවානේ. ඉතින් මම කිව්වා අනේ මේ සිරේ මට හරි ආසයි ජපානය යන්න. මෙහෙම මට ජපානයේ එක්කෙනෙක් හම්බුණා. හැබැයි එයාගේ ඇඩ්‍රස් එක මගෙන් නැති වුණා. මොකද ඉන්දියාවේ එක්කෙනෙක් මම පර්ස් එක හොරගම් කරා. ඒකේ තිබ්බේ ඒකින්ද එහෙම නැති වුණා. මම කිව්වා මෙහෙම එක්කෙනෙක් හම්බුණා. ඉතින් එයා මට හරි ආදරේ. ඉතින් එයා කියනවා මල්ලි යන්න. මල්ලට ගියොත් ඒ හොඳ වැඩක් කරලා ඔයාලට තත්වයකට එන්න පුළුවන් කියලා මේ ආනන්දගේ තාත්තා කියන්නේ. ඉතින් මම එයාට කිව්වා හොරෙන් යන්න ඕනේ. ඒ දවස්වල මම ළඟ Renault 4 කාර් එකක් තිබ්බා. මං කිව්වා ඉතින් පුළුවන් ද මම වැඩියයි මේක හොරෙන් යන්න ඕනේ. ඔයාලට මම මේ කාර් එක දෙනවා මට කීයක් සල්ලි දෙන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ ඒ දවස්වල රුපියල් 30000ක් විතර වටිනවා කාර් එක. ඉතින් එයා කිව්වා මල්ලි මටත් මේ වල අතේ සල්ලි නැහැ කියලා. එයා මාව ගලේවල බැංකුවට ගියා. ගිහලා එයා කිව්වා ඕඩියක් ඕනේ කියලා. එයාට රුපියල් 10000ක් බැංකු මැනේජර් දුන්නා. ඒකට එයා මට රුපියල් 10000 කියලා කිව්වා. දීලා කිව්වා මෙච්චර මල්ලි මට දෙන්න පුළුවන් කියලා. මම කිව්වා කමන්නේ. ඔයා කාර් එක තියාගන්න කියලා. මං ඇවිල්ලා ඒ දවස්වල වන් වේ ටිකට් එකක් ගන්න පුළුවන්. වීසා එකක් ගන්න හරි ලේසි. තවත් මගේ යාළුවෙක් උදව් කරලා වීසා එක ගන්න. ඊට පස්සේ රුපියල් 7000යි වන් වේ ටිකට් එක. මම ළඟ 3000යි තව 1000ක් අතේ තිබ්බා. ඒ දවස්වල ඩොලර් 100යි කියන්නේ රුපියල් 1000යි. ඔව්. ඉතින් ඩොලර් 400ක් ගත්තා.
එහෙම ගියා. කෙනෙම ජපානට ගියා. ජපානට ගියා ගිහිල්ලා එහෙ එයාපෝට් එකෙන් බැහැලා තමයි කල්පනා කරේ දැන් කොහෙද යන්නේ කියලා. එතකොට අර පුද්ගලයාගේ නම්බර මොකුත් ඇත්තෙත් නෑ. නෑ මොකුත් තිබ්බේ නෑ. ඇත්තටම මම එයාපෝට් එකට ඇද්දී ඉස්සර ලංකාවේ මොටරසයිකල් චැම්පියන් කෙනෙක් හිටියා අහලා ඇති උපාලි දස්නායක කියලා. උපාලි ඇවිල්ලා ගෙදරින් තමයි දවල්ට දැන් මොකද මේ කුරුණෑගල මෙච්චර මේ මෝටර් රේසින් වල දැන් උපාලි දස්නායක මහත්තයත් කුරුණෑගල. මොකද ඒක විශේෂත්වයක් තියෙනවද ඒ? ඇත්ත වශයෙන්ම ඒක නම් හරි දන්නේ ඒක මම හිතන්නේ එක ගම් වල තියෙන එකක් වෙන්න ඇති. ඒ දවස්වල මොටරසයිකල් පදින හිටියේ මීගමේ කුරුණෑගල තමයි වැඩි හිටියේ. කාර් රේස් පදින කොළඹ හිටියේ. මොකද ඒ කට්ටිය වෙන කාටවත් එන්න දුන්නේ වෙන පැත්තවල කට්ටිය පහත් කරලා තමයි ඒ කට්ටිය හිටියේ මේ ගම් වලට කාර් වලට බෑ කියලා හිතාගෙන හිටියේ එකයි. ඉතින් කුරුණෑගල ගොඩක් ඒ වගේ කිව්වා වගේ ප්‍රසිද්ධයි හිටියා මොටරසයිකල් පදින දැනුත් ඉන්නවා. දැන් පොඩ්ඩක් ඉන්න දැන් ඔබගේ අර හොර ගමනට උදව් කරපු අක්කා මෙන්න මෙහෙම කියනවා. පළවෙනි ශ්‍රේණියට ත්‍රිත්ව විද්‍යාලයට ඇතුල් කරලා බෝඩින් එක හම්බුනේ නැති හින්දා ටික කාලයක් කුරුණෑගලම ඉස්කෝලේ ගියා සෙන්ට් ඇන්ස් එකට. ඉතින් ඒ අතර කාලයේ ඒ එතෙක් වෙනකන් අපි මම හිතන්නේ මමයි මල්ලි මගේ මාමගේ පුතාලා දෙන්නයි ගොඩක් එකටම හැදුනේ. මම ගෑනු ළමෙක් වුණාට අනික් තුන් දෙනාත් එක්ක අපි හැම එක්කෙනෙක්ම එක විදිහට දඟකාරකම් කෙරුවා. මල්ලිට කකුල් දිගත් නෑ ගියර පෙඩල් කරන්නවත්. හැබැයි අපි කොහොම හරි අප්පච්චි බුදි අතරේ අපි හිමීට ගේට්ටුවෙන් එළියට මේ මිනිමුවක් එක තල්ලු කරලා කොහොම හරි ඒක එලවගෙන යනවා ටවුම පුරා. පොඩි කාලේ ඉඳන්ම එකට හිටියා වගේම ඔහුගේ තිබ්බේ දක්ෂතාවයන් දිනු කරන්න අපි හැම එක්කෙනෙක්ම හරි උනන්දු වුණා. ඉතින් හුඟක් වෙලාවට අපිට ඕන විදියට වියදම් කරන්න මුදල් තිබ්බේ නැහැ ඒ කාලේ. ඒ කියන්නේ අප්පච්චි අපිට එහෙම දුන්නේ නැහැ. ඒකින්ද සමහරක් අවස්ථාවල් තිබ්බා මම අපේ යාළුවෝ අපේ ඔල්ලෝසු ටික එහෙම කටුකුරුන් යනකොට තියලා පෙට්‍රල් ෂෙඩ්ස් වලින් සල්ලි ගත්ත වෙලාවලුත් තිබ්බා. මල්ලි රේස් පටන් ගන්නකොට මල්ලිට ඇත්තටම අවුරුදු 18ක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න බෑ. අවුරුදු 16යි එතකොට. ඒ වුණාට ඔහු ඉදිරිපත් කළා තිබ්බා ඩ්‍රයිවිං ලයිසන් එක. ඒකෙදී තමයි අප්පච්චිගෙන් හොඳටම ගුටි කාපු සැරේ මේ රේස් හරහා හරි ලංකාව ඉදිරියට ගන්න මල්ලිට පුළුවන් වීම ගැන මගේ මල්ලි හැටියට විතරක් නෙවෙයි ශ්‍රී ලාංකිකයෙක් හැටියට ලාංකික පුත්‍රයෙක් හැටියට මම ඔහු ගැන උගාක් ආඩම්බරයි. අක්කා ගැන මොනවද දැනෙන්නේ ඔබට ඊළඟ? මං කිය පොඩි කාලේ ඉඳලා අක්කයි නංගි තමයි හැම දෙයකම පස්සෙන් හිටියේ. පස්සේ දැනුත් එහෙම තමයි හැම දෙයකම ප්‍රශ්නයක් වලට අක්කෙන් තමයි මං අහන්නේ. මොකද මම හිතන්නේ පවුලේ අය තමයි හැමදාම තමුන් ගැන හොඳම හැඟීම තියෙන යාළුවෝ ඉන්නේ. ඒ වගේ වුණාට ඕන දෙයකදී මම අම්මා අක්කා නංගි කියන්නේ තමයි හුඟක් වෙලාවට ඒ කට්ටිය කියන්නේ හරිම දෙයක්. දැන් ඔබ ගිහින් ජපානයේ ගොඩ බහිනවා. ටෝකියෝද ගියේ? මම ඉස්ලාම් නයිට් වලට ගියා. නයිට් වලින් ගිහිල්ලා නයිට් වලින් එයාපෝට් එකෙන් බැහැලා දැන් මං කොහෙද යන්නේ කියලා ඉතින් අර මං කිව්ව උපාලි දස්නායක යනකොට මට එයාගේ වයිෆිට කමනියක්කගේ නංගි ජපාන්වල හිටියේ. ඉතින් මට කිව්වා හදිස්සියක් වුණොත් මේ නම්බර් එක කතා කරන්න කියලා දුන්නේ. ඒ වගේම කුරුණෑගල මේ දැන් යුනිකෝන් කියලා මේ ස්පෙයා පාර්ට් ෂොප්ස් එකේ අයිති කරන නිහල් ඒ දවස්වල ඔසාකාවල හිටියේ. එයාගේ අයියාත් මට එයාගේ නම්බරේ දුන්නා. ඉතින් මම දැන් එයාපෝට් එකෙන් බැහැලා යන්න තරක් නැහැ කල්පනා කරද්දී මම ඒ උපාලයගේ කමනියක්කගේ නංගිට කතා කරලා ඇහුවානේ අක්කා මම මෙහෙම ඇවිල්ලා ඉන්නවා. කොහරි නවතින්න ලාභම තැනක් කියන්නේ කියලා. ඉතින් එයාත් දැනගෙන හිටියනේ එයාකත් මේ වැඩ කරා ටෝකියෝ වල. ඉතින් එයා කිව්වා මෙහෙමයි ඔය හරි සන්ත්‍රාස කියලා හොටෙල් එකක් තියෙනවා. ඒකට යන්න ඒකේ නවතින්න පුළුවන් කියලා. ඉතින් මම ටැක්සි එකක් අරන් ගියාම හෝටලේ දවස් ගානක් ආපම එතකොට මට ඉතුරුනේ ඩොලර් 160ක් විතර තමයි ඉතුරුනේ. ඒවට ගිහුවම ඉතින් දැන් මම බැලුවා පහුවදා ඉන්න හෝටලේ ඉන්නත් බෑ මොකද ඉතින් අර මම නිහාල්ට කතා කරලා කිව්වා මම ඇවිල්ලා ඉන්නේ නිහාල් මට මේ නවතින්න. ඉතින් එයා කිව්වා රයිට් ඩිලන් තෙන්න ඔසාකා වලට කියලා. ඉතින් මං පහුවදා කෝච්චිය හොයාගෙන කොහමද ගිහලා ඔසාකා වලින් බහිනකොට මට ඩොලර් 20යි අතේ ඉතුරු වෙලා තිබ්බේ. ඉතින් එතනින් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ කොහොමද ඔබ මේ ධාවන ශූරයෙක් වෙන ගමන ජපානයේදී පටන් ගන්නේ? ඉතින් ඊට පස්සේ මං ගිහිල්ලා ඉතින් නිහාල් ළඟ ටික දවසක් හිටියේ. ඊට පස්සේ මං තනියම ඊට පස්සේ මං වෑන් එකක ජීවත් වුණා මාස ගාණක්. අනේ ඒ ජීවිතය ගැනත් පොඩ්ඩක් කියන්න. ඔබට ඉන්න හිටින්න හරි තැනක් නැතුව ඔබ දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරනවා නේද? ඔව් ඉතින් මට දැන් නිහාල් එක්කලා අපි පොඩි අමනාපයක් වෙලා ඒතකොට තරම කාලනේ අර නහයට ආන්නේ නැහැ කියන දකන. ඊට පස්සේ මං අයින් වෙලා ඉන්න තැනක් නැතුව මං ඒ දවස්වල පොඩි පාර්ට් ටයිම් ජොබ් එකක් කරා.
ඊට පස්සේ මම වෑන් එකක් ගත්තා රුපියල් 20000කට පොඩි අර බට්ට වෑන් කියන්නේ දැන් මෙහි එකක් අරගෙන ඒක තමයි ජීවත් වුනේ මාස ගාණක්. ඒ කියන්නේ ඒක ඇතුලේ ජීවත්. ඒ කියන්නේ උදේට මං ගිහලා part time jobs කරනවා රැට ඇවිල්ලා සීට් එක නමලා මේ අර ජපානයේ බුදියන්නේ බිම මෙට්ටයක් දාන්න ෆොතෝන් කියලා එකක් තියෙනවා. ඒක දාගන්නවා. දාලා ඉතින් බුදියා ගන්නවා රැට මේ පබ්ලික් බාත් එක තියෙනවා එහෙ. ඉතින් පබ්ලික් බාත් එකට ගිහලා නානවා. කොයින් ලොන්ඩ්‍රි එකට ගිහලා ඇඳුම් ටික හොදා ගන්නවා. ඒකලා රැට කාර් එක පාරේ නවත්තන්න බැරිලා මම වයිෆ්ලා ගෙදර හොරෙන් ගිහලා ඒ කට්ටියගේ කාර් පාක් එකේ නවත්තගෙන බුදියා ගන්නවා. ඊට පස්සේ පාන්දර එළිය වැටෙන්න කලින් එතනින් කාර් එක අරන් යනවා. ආපහු උදේ ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකකට ගිහලා මූණ හොදාගෙන වැටෙනවා. ඒක තමයි ජීවිතය. හරිම දුෂ්කර කටුක ජීවිතයක්. ඇත්ත වශයෙන්ම කියන්නේ මට කිසිම දුකක් හිතිලා නැහැ. මං වෑන් එකේ බුදිනකොට දැන් වින්ටර් එක කාලේ තරේ සීතලේ බුදිනකොට මට හිතෙන්නේ දුෂ්කරයි කියලා හිතලා නැහැ කවදාවත්. මම යන්නේ කවද්ද මම රේස් පදින්නේ කවද්ද මම රේස් පදින්නේ කවද්ද මම රේස් එකක් දෙන්නේ. එච්චර හිතේ දැන් හම්බ කරන්නේ නිදාගන්නේ නැගිටින්නේ හැමදාම කරන්නේ මේ රේස් පදින දවස ගැන හිතමින්. වෙන කිසි දෙයක් හිතුවේ නැහැ. ඒක විතරයි හිතුවේ. ඒක තින්ද තමයි ඒක කරන්න පුළුවන් වුණේ. හොඳයි ඊළඟට අපි චූටි බ්‍රේක් එකකට ගිහිල්ලා ආපහු සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාවට. අද අපි භූමිකා වැඩසටහනින් සාකච්ඡා කරන්නේ ඩිලන්ත මාලගම මහතා සමග. ඔහු තමයි ශ්‍රී ලාංකික දජය තමන්ගේ රටේ ගහගෙන ලෝක මෝටර් ධාවන තරඟවලදී විශාල පෙරලියක් කරපු පුද්ගලයා. ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන පුද්ගලයා. ඩිලන්ත අපි කතා කරමින් හිටියේ ඔබ ජපානයේ ගිහිල්ලා දැන් මෝටර් ධාවන තරඟයකට සහභාගී වෙන්නේ කවදාදෝ සිහිනය මමින් ඉන්න දවසක. එතන ඉඳලා කියන්න බලන්න ඔබේ කතාව. ඊට පස්සේ ඉතින් දැන් මම ওই ඉන්න අතරේ අර මට හම්බුනේ ඉන්දියාවේ ජපනීස් එක්කන මත්සුමෝතෝගෙන් මේ බලන්න මං ගියා කීප සැරයක් සුසුකා ට්‍රැක් එකට. මොකද එයා ඒ දවස්වල ප්‍රසිද්ධ හිටපු මේ ධාවකෙක්. ඉතින් කීප සැරයක් එයාව හම්බෙන්න ගියාම ඒ දවස්වල අපිට පිට්ස් වලට එහෙම යන්න දෙන්න හරි අමාරුයි එහෙ. ඉතින් ගිහලා මං එයාට ෆයින්ඩ් ඇරියා කවදාවත් එන්න බෑන. තුන් සැරයක් මම හිතන්නේ දෙසරකට තුන් සැරයක් මං ගියා. ඉතින් ඒ දවස්වල යන්නත් වියදමක් ගොඩක් ගෙදෙන. ඉතින් ගිහලා එයා හම්බුනේම නැහැ. ඉතින් මං සමහරලාට වෙන රේස් පදිනායකින් කිව්වම මේ මම එයාව අඳුරනවා කිව්වම කවුරුත් මේ පිස්සු මේ අගොඩ යන්නේ ඔව්. ඉතින් මං දැන් හිතුවා ඒකත් හරියන්නේ නැහැ. මේක මම්ම තනියම යන්න ඕන ගමනක් කියලා. ඊට පස්සේ මම පස්සේ ඒදි කසාද බඳේ වගේම ඊට පස්සේ මම ව්‍යාපාරයක් පටන් ගත්තා මොටර් සයිකල් එක්ස්පෝර්ට් කරන කියලා. ඊට පස්සේ 1987 දී තමයි මම පළවෙනි මොටර් සයිකලේ ගත්තේ රේස් පදින්න කියලා. ඊට පස්සේ මම 1987 ඉඳලා තමයි මොටර් සයිකල් රේස් පදින්න පටන් ගත්තා. 1989 දී තමයි. ඒ කියන්නේ ලෝකල් ටූර්නමන්ට්ස් වලට ඉස්සෙල්ලා පදින්න ඕනේ. ඒ කොහොමද උඩට එන ක්‍රමවේදය මොකක්ද? දැන් අත් වශයෙන්ම මේ හරි ක්‍රමවේදය තමයි ඩොමෙස්ටික් ලයිසන් කියලා එකක් දෙනවා. ඒකට ඒක අරගෙන ඊට පස්සේ දිනන්න ඕනේ. රේස් අවුරුද්දට 5ක් විතර ඩොමෙස්ටික් රේස් දීපුවාම එහෙම අවුරුදු 3ක් විතර කරපුවාම මෙයාගේ හැකියාව තියෙනකොට ඊළඟට දෙනවා ඉන්ටර්නැෂනල් C ලයිසන් එකක්. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් C එකනොත් ඉන්ටර්නැෂනල් රේසස් FIA කැලෙන්ඩර් එකේ තියෙන රේසස් අවුරුදු 5ක් විතර 3-4 සැරයක් දින්නාම තමයි ඉන්ටර්නැෂනල් B ලයිසන් එකක් හම්බෙන්නේ. ඒක තමයි හරි ක්‍රමවේදය. ඉතින් මම මොටර් සයිකල් 89 ඒ කියන්නේ දැන් ඉන්ටර්නැෂනල් B ලයිසන් එකක් ගන්නවා කියන්නේ ෆෝමියුලා 1 වගේ රේස් පදින්න පුළුවන්ද? ඔව්. ඉන්ටර්නැෂනල් B දැන් ඉන්ටර්නැෂනල් C එකක් තිබ්බොත් ෆෝමියුලා 3 GT cars ගොඩාක් උඟාක් දේවල් එලවන්න පුළුවන්. ෆෝමියුලා 3000 ඒ කියන්නේ ෆෝමියුලා 1 එකට කිට්ටම එක තමයි ඒ දවස් දැන් ෆෝමියුලා 3000 කියන එක දැන් GP2 කියලා තියෙන්නේ. ඒ ෆෝමියුලා 3000 එක එලවන්න B ලයිසන් එකක් තියෙන්න ඕනේ. ඉතින් B ලයිසන් එක ඒකට තියෙන්න ඕනේ. ඒ වගේම ලුමෝන් ලෝකෙ තියෙන ඕන රේස් එකක් කරා හැකි ෆෝමියුලා 1 අර ඉන්ටර්නැෂනල් B තියෙනවා නේද? දැන් ෆෝමියුලා 3000 වලට සහභාගී වුණ පළවෙනි ජපාන නොවන ආසියාතිකයා ඔබ. ඔව්. කොහොමද ඒ අවස්ථාව ලබා ගන්නේ? ඇත්තටම මං කිව්වේ 89 දී මං කාර් පටන් ගත්තා. ඊට පස්සේ මං දැන් 87 ඔබ බයිසිකල් විතරයි පදින්නේ. ඊට පස්සේ 89 තමයි ඔබ පළවෙනි වතාවට කාර් පදින්නේ. කාර් රේස් පටන් ගත්තේ ජපානයේ. ඒකට හේතුවක් තියුණාද මාකරේ? ඒ කියන්නේ ඔබට හිතුණා නෑ හේතු දෙක එකක් තමයි පළවෙනි හේතුව තමයි මම හිතන්නේ මේ ලංකාවේ මං එහෙයිද්දි මම හිතන්නේ 89 වෙන්න ඉස්සෙල්ලා මම ලංකාවේ රේස් එකට අවුරුදු ගානකට පස්සේ ආවා. ඇවිල්ලා ආසාවට මම ඒ දවස්වල ගෙදර පාවිච්චි කරන්න ගෙන කාර් එක රේස් එකට දැම්ම. එතකොට ඒ වෙලාවේදී දැන් ඔය අතරතුරේ ජපානයේ ඉඳලා ලංකාවට එනවා මං කොහමද මාස 6කට සැරයක් විතර මාස 3ක සැරයක් විතර එනවා.
ඉතින් අර මගේ ඊට පස්සේ මම අලුත් මොටර් සයිකල් ගත්තාම අරක ගෙනාව ලංකාවට. දැන් තාත්තා ඇහුවේ නැද්ද කොහෙද මිනිස්සුયો ගියේ කියලා ඇහුවේ නැද්ද? ඉතින් කතා කරලා වැඩක් නැහැ නේ. ඉතින් කතා කරන්නේ නැහැ තරහ යන එක විතරයි. ඉතින් මං දන්නවා හරි අප්පච්චි හරි ආදරේ. ඒක පෙන්වන්නේ නැහැ අප්පච්චි. ඉතින් කතා කරන්නේ. ඉතින් මාත් වැඩි කියන්නේ කතා කරන්නේ බයින්ඩ්. ඉතින් ඔය විදිහටම යනවා. ඉතින් මෙහෙ මට මතකයි කටුකුරුන්ද රේස් එකක් තිබ්බා. ඒ දවස්වල අනෝ ෆයිඩ් මනේ තමයි Honda එකෙන් එයාව මේ ස්පොන්සර් කරලා තිබ්බා. ඔක්කොම රේස් දිනන්නේ එයා. ඒ දවස්වල කාටවත් තැනක් නැහැ. ඉතින් මං අර ගෙනල්ලා ට්‍රයල්ස් දවසේම ඉතින් ගහක් ඉස්සරහින් හිටියේ. මොකද මම දැන් ජපානේ පැනලා ගොඩක් තාත්තේ උඩින් ඉන්නේ. ඒ වගේම ආසාවට එදා මම ගෙදර එලවන්න ගෙනාපු කාර් එක රේස් එකට දැම්ම. ඉතින් රේස් එකට දාපුවම මේක ආධුනික තරගයකට දාන්න එපා. ඉතින් ඊට පස්සේ ඒකෙදි ක්වොලිෆයින් වලත් මම ෆස්ට්. මේ ඒ දවස්වල නම ගිය මේ කට්ටිය මොකද මම ඒක කරන්න හේතු උනේ දැන් මේ කාර් එලවන අය හිතන්නේ මේ මෝටර් සයිකල් එලවන්නේ එක්කෝ ගෑරේජ් කාර් එකක ගියපුත් එක්ක වින්කල් කාර් එකක ගියපුත් එක්ක ඒ කියන්නේ ඒ කට්ටියව නිකන් මේ මෝඩියෝ වගේ දාලා පැත්තකට දාලා තියෙනවා. ඉතින් මට ඒව ටිකක් වැඩි දිරවන්නේ නැහැ. ඉතින් මම මේකට පොඩි පාඩුවක් ගන්නන්න ඕනේ කියලා ආසාවට අර කාර් එක දාලා මම දින්නා. ක්වොලිෆයින් වල මම තමයි ෆස්ට් කාර් වල මොටර් සයිකල් දෙකම. ඉතින් මොටර් සයිකල් පදින කට්ටිය මට හරි ආදරේ. මොකද අර කට්ටිය මේකට දැන් හැම ගියාම කුඩම්මගේ සැලකීම තමයි හම්බෙන්නේ මොටර් සයිකල් පදින. ඉතින් ඕකට එරෙහිව තමයි මාක් කරපුවාම ක්වොලිෆයින් වලින් මම දින්නාම මේ කට්ටිය පහුවද මාව කාර් රේස් එකේදී ඩිස්කෝ කියන්නේ කාර් රේස් එක පදින්න දෙන්න බෑ කියලා කාර් එක මොඩිෆයි කරා කියලා මොටර් සයිකල් රේස් එක පදින්න දුන්නෙත් නෑ. කිව්වම මං හැබැයි ඒක දැන් මම මේ ස්ටාර්ට් එකලා මට මේ කාර් කර මට මේ ආසාව තියෙන මොටර් සයිකලේ පදින්න. මොකද අර ඒ දවස්වල අනුට කවුරුත් දිනන්න බෑ. ඒකට එච්චර කාටත් හොඳ මොටර් සයිකල් තිබුණා. මම දන්නවා ඉතින් ලැබ් භාගයක් විතර මට තියලා දිනන්න පුළුවන් කියලා. ඉතින් ඔක්කොම මොටර් සයිකල් පදින්න හරි එකමත් වෙයි. ඔක්කොම හිටින් ගියාම මේ ස්ටාර්ට් ලයින් එකට ගියාම ඔයාට බයිසිකල් පදින්න දෙන්න බෑ කියලා. මම ඔයයි කියලා. කාර් එක මොඩිෆයි කරලා. මොකද ඉතින් කාර් එක මට පදින්න ඕනේ මට මොටර් සයිකල් පදින්න දෙන්න බෑ කියලා නැවැත්තුවා. මේක මොටර් සයිකල් පදින අය දැක්කා. ඒ වෙලාවේ අප්පච්චි තරහා ගිහලා එතන ඔෆිස් කෙනෙකුට බැනලා හරි ගහලා හරි ඒ දවස්වල මේ එයාර් ෆෝස් කැම්ප් එක ඒක ඇතුලේ ඔක්කොම මොටර් සයිකල් පදින අය වෙලා ගැහුවා. කාර් එළුණාට ගැහුවා, ඔෆිසර්ලාට ගැහුවා ගහලා ඒ රේස් එක කුඩු පට්ටම් කරා. එදා අපි හදාගත්ත මෝටර් සයිකල් රේසින් මෝටර් සයිකල් රයිඩර්ස් ඇසෝසියේෂන් කියලා එකක්. ඉතින් එදා මම හිතාගත්ත මේ පාඩම උගන්වන්න ඕනේ කියලා. මම හිතුවා මේ මොටර් සයිකල් විතර කරලා මන්දි කාරුත් පටන් ගන්න ඕනේ කියලා ඒ පාඩම උගන්වන්න ඕනේ කියලා. එදා තමයි ඉතින් කාර් රේස් වලට යොමු ඊට පස්සේ මම ජපානට ගිය ගාම කාර් රේස් කරන්න පටන් ගත්තා 89. ඊට පස්සේ මම ගමන ගියේ. ඒ ගමනත් එක්ක හිටියා අපූර්ව යාළුවෙක් රංජිත් සමරවික්‍රම කියලා. ඔහු ඔබ ගැන මේ විදිහේ ප්‍රකාශයක් කරා. අපි ඒක බලමු. ඊළඟට මම හිතන්නේ මට මතක ඇරියට බයිසිකල් පදින්න පටන් ගත්තවලු. කාර් ගැන හිතලවත් තිබුණ නැති කාලේ. මේ 50cc බයිසිකලෙන් පටන් ගන්න 350 බයිසිකලෙන් පටන් ගන්නකොට රේස් පදින හැම තැනකට අපි යනවා ඒ දවස්වල. ඉතින් බොහොම දුක් විඳගෙන තමයි රේස් පැද්දේ ඩිලන්ත. සමහරවිට පාය ස්පෙයා පාර්ට්ස් නැහැ. ඉතින් ඒක අනුන්ගෙන් ඉල්ල තමයි ඩිලන්ත ගොඩක් වෙලාවට රේස් පැද්දේ. ඉතින් එහෙම පැදෙනකොට ගොඩක් වෙලා ඩිලන්තට අසාධාරණකම් වුණා. පාර්ට්ස් දෙන්න තු හිටියා සමහර කට්ටිය. ඉතින් ඒ දවස්වල ඉතින් එක බයිසිකලේ පටවගෙන කට්ටිය බොහොම දුක් මහන්සි වෙලා කෑම කන්න සල්ලිත් නැහැ වෙලාවකට. ඒ වගේ තමයි මේ රේස් වලට ගියේ ඩිලන්තත් එක්ක. ඩිලන්ත කොහොමද ආස කාර් වලට වැඩිය බයිසිකල් පදින්න. බයිසිකල් පදින කට්ටියට ආදරේ. බයිසිකල් පදින්න මේ තරුණ පිරිස ඇත්තටම හරි හොඳයි කියලා ඩිලන්ත කියන්නේ කාර් පදින කට්ටියට වැඩිය. බයිසිකල් පදින පුදුම ආදරයක් තියෙනවා. මට මතක එක සැරයක් කටුකුරුන්ගේ රේස් එකකදී ඩිලන්තව තහනම් කරා. ටයිමින් වලින් ඩිලන්ත ෆස්ට් ආවට පස්සේ ඒ දෙකාලේ හිටපු හොඳම ඩ්‍රයිවර්ස්ලා ඩිලන්තව තහනම් කරා රේස් එකේ. කියන්නේ ඕගනයිසර්ලා එක්ක වෙලා ඩිලන්ත පදින්න දෙන්න බෑ කිව්වා බයිසිකලේ. බයිසිකලේ පදින්න දෙන්න බෑ කිව්වහම බයිසිකල් පදින අනිත් හැමෝම කිව්වා ඩිලන්ත අයියා පදින්න තමයි පදින්නේ නැහැ කියලා. මට මතකයි රේස් ට්‍රැක් එකේ අනිත් පැත්තට බයිසිකල් පැද්දා මේක විරෝධතාවය පෙන්වන්න කියලා. ඇත්තටම හරිම හිත හොඳ මිනිස්සෙක් ඕනම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ඒක මේ උදව්ව කරන්න පැකිලෙන්නේ නැහැ. අපි කිව්වොත් ඇඳගෙන ඉන්න ඇඳුම ඉල්ලුවොත් ඒකත් ගලවලා දෙන තත්ත්ව මිත්‍රයෙක්. ඒ රංජිත් මහත්මයා කියන විදිහට අනිත් පැත්තට බයිසිකල් පැද්ද ඒක තමයි එදා වුණ මේකෙදී ප්‍රොටෙස්ට් එකට ඔක්කොටම ගහලා කරලා ඔක්කොමලා ඒකට ඔක්කොම සහයෝගය දැක්කා. බය නැතුව ඔක්කොමලා එකනා වගේ හිතේ. ඒ වගේ පුදුම මංකෝ මොටර් සයිකල් පදින හරි හිත හොඳ කොල්ලෝ ටිකක් හිටියේ. දුප්පත් හොඳ කොල්ලෝ ටිකක් ඒකට ඔක්කොම සහයෝගය දුන්නා. ඉතින් ඒව තමයි මගේ ජීවිතය ඉදිරියට හම්බුන දිරිය. හොඳයි ඊළඟට එතකොට දැන් ඔබ ජපානයේ ඊළඟට කොහොමද දැන් කාර් රේස් වලට
බහින ඔබ 1989 දී විතර. ඊට පස්සේ කොහොමද ඔබ මේක ඩිවලොප් කරගන්නේ? මොනවාද කොහොමද ඒක ට්‍රේනින් වෙන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම ට්‍රේනින් එහෙම වෙන්න මට එහෙම පහසුකම් තිබෙන්නේ නැහැ. මොකද ස්පොන්සර්ෂිප්ස් හම්බුන්නේ නැහැ. ඉතින් මං අර ව්‍යාපාර කරන ඒ සල්ලි වලින් කරේ. හැබැයි කොහොම හරි අර මට තිබ්බ ආසාවයි ඒ වගේ ධෛර්යයයි වගේම මම හිතන්නේ නැචරල් ටැලන්ට් එකක් තියෙන. ඉතින් ගිහිල්ලා ටික මම දින රේස් දින 94 දී මම චැම්පියන්ෂිප් එක දින්නා. ඊට පස්සේ ෆෝමියුලා ටොයෝටා ෆෝමියුලා 3 ඊළඟට මම 97 දී පළවෙනි නන් ජපාන් ජාතික ආසියාතික වුණා ෆෝමියුලා 3000 ෆෝමියුලා නිප්පොන් එලවන්නේ. ඒ වගේම ඉතින් ඒ වගේ ඊට පස්සේ GT එලෙව්වා. ඊළඟට ලෝකේ තියෙන උංගාර රේස් එලෙව්වා. ඉතින් ඔහම මං අර තිබ්බ සීනේ තිබින්නේ හැමදාම මගේ මට සල්ලි හම්බ කරන්න දේපල ගන්න කිසිම ආසාවක් තිබෙන්නේ නැහැ. ඒවා දේවල් මම අරගෙනත් නැහැ. මට ඉතුරුලා තියෙන මොටර් සයිකල් කාර්යය විතරයි. ඉතින් මගේ ගමන තාම යන්නේ. ඒක දවසෙන් දවස ඒක ගමන ගියා. දැන් ඔබ මේ ජපානයේ ඉන්න අතරේ ඔබ ජපානයේ තරඟ වලට සහභාගී වෙනවා, මැලේසියාවේ තරඟ වලට සහභාගී වෙනවා, ශ්‍රී ලංකාවේ තරඟ වලට සහභාගී වෙනවා. දැන් කොහොමද මේ රටවල් තුනක් අතර ෂටල් කරන එක අමාරු දෙයක් වුනේ නැද්ද? ඇත්ත වශයෙන්ම මම 2001 වෙනකල් රේස් කරේ ජපානයේ වැඩි හරියක් ජපානයේ රේස් කරා. ඊට පස්සේ 2001 දී ඇමරිකාවේ මට රේස් කරන්න chance හම්බුණා මොස්කෝ කම්පැනිට. ඊට පස්සේ මම ඇමරිකාවට ගියා. ඊට පස්සේ ඒ අතරේ එංගලන්තේ කීප සැරයක් රේස් කරා. ඒ වගේම 2002 දී ඕස්ට්‍රේලියාව බෑතස් වල මම අපි 24 hour රේස් එකේදී අපි දෙවෙනිය වුණා. ඊට පස්සේ ඇමරිකාවට ඩේටෝනා රෝලෙක්ස් වගේ 24 hours ලෝකෙ දින ප්‍රසිද්ධම රේස් ගොඩක් කරා. ඊට පස්සේ මට මේ ලංකාවේ IWS ආයතන කියන්නේ Porsche මේ ඩිස්ට්‍රිබියුටර් මේ ඉන්නේ ආතසේනායක මහත්තයා කතා කරලා කිව්වා මෙහෙමයි 2004 කැරරා කප් ඒෂියාකට සහභාගී වෙන්න පුළුවන්ද ලංකාවේ නියෝජනය කරන්න. එයාගේ කම්පැනි නියෝජනය. එයා තමයි ඉස්සෙල්ලාම ආව ඇත්තටම රේස් එකට පළවෙනිවට ස්පොන්සර් කරේ. ඉතින් 2004 දී මම ආවා ආසියාවට. ඊට පස්සේ මම ආසියාවේ දැන් රේස් කරද්දී රටවල් ගන්නවා. ඒ කියන්නේ ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය, මකාව් වගේ රටවල් 8ක විතර අපි හටල වෙනවා. ඉතින් එදා ඉඳලා දිගටම මම ආසියාව රේස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ 2009 දී මම ඩිලාංගෝ රේසින් කියලා මගේ රේසින් ටීම් එක පටන් ගත්තා. පටන් ගන්නවත් එක්ක මට ලැම්බෝගිනි ආයතනත් එක්ක ගොඩක් හිට වෙන්න හම්බුණා. ඉතින් ඒක වගේම 2010 මම ආසියා සුරදාවේ දින්න ඒකත් එක්කම එදා ඉඳලා මම අද වෙනතුරු ලැම්බෝගිනි එලවන්නේ. ඉතින් ලැම්බෝගිනි ෆැක්ටරි එකෙන් අපිට ගොඩක් සහයෝග දෙනවා. ඉතින් සුමාන දෙකකට සැකද කොහේ රටක රේස් එකක් තියෙනවා. දැන් ඒක ඉතින් අපේ ගමන්ට පුරුදු වෙච්ච එක. ඔව් ඒ අතරතුර මම ලංකාවට තියෙන. දැන් ලංකාවේ නම් ගොඩ කාලෙකින් ඔය නයිට් රේස් කරන්න මම එල්පැදලා නැහැ. ඉතින් ඒත් මම මාසෙක සැරයක් යනවා අම්මා බලලා යන්න. ගෙදර බලලා යන්න තියෙනවා මාසෙක සැරයක්. ඉතින් ඔබ ලැම්බෝගිනි අද පදින්නේ. හැබැයි ඔබ පටන් ගන්නකොට ජපානයේ ඔබ පටන් ගත්තේ ස්විෆ්ට් වාහනයකින් සහ කොරොල්ලා වාහනයකින්. ඉතින් ඒ වගේ එකක පුළුවන් අර වගේ කට්ටියට තරඟයක් දෙන්න. නෑ ඒ දවස්වල දැන් මම ඉස්සෙල්ලාම සුසුකි එක පටන් ගත්ත ගෲප් N කියලා. ඒක තමයි පල්ලෙහාම. එතකොට ඒ ග්‍රේඩ් එකේ ඒ වගේ ඔව් දැන් ඇත්තම ඒක තමයි මම හිතන්නේ හරි ගම. ඒ කියන්නේ පල්ලෙහාකින් පටන් අරන් දිනගෙන ඉතින් මම උඩට ආවේ. ඉතින් මොකද එක්ස්පීරියන්ස් උත් වන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ හරි ගමන යන්න ඕනේ. ඉතින් ඒවෙන් පටන් අරන් තමයි Lamborghini GT කියන තත්ත්වයට ආවේ. ඒ ගම ෆෝමියුලා වලත් ඉතින් ෆෝමියුලා 1 තත්ත්වෙටම තියෙන ෆෝමියුලා නිප්පොන් වෙනකල් මං ගියා. එතෙන් එහාට ෆෝමියුලා 1 වලට යන්න මට chance එකක් හම්බුණා 98. නමුත් මට ස්පොන්සර්ෂිප්ස් හම්බුන්නේ නැහැ. ඒකින්ද යන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. ඉතින් මං ඒත් හිතාගත්තා දැන් ෆෝමියුලා 1 අමාරුවෙන් ගියත්තර කවදාවත් දිනන්න හම්බෙන්නේ නැහැ රේස් එක. ඉතින් මගේ තියෙන්නේ මේ ගියා කියලා කියන්නේ මට ගියා නම් ජයග්‍රහණය කරන්න ඕනෙමයි. ඉතින් ඒක තමයි තිබ්බේ. ඒකින්ද මං GT වලට වෙනස් වුණා. ඉතින් ඒ මම හිතන්නේ මං ගත්ත ඒ වෙලාව ගත්ත තීරණය හරි. ඒකෙන් තමයි දැන් ඉතින් මට මේ තත්ත්වයට තවත් එන්න හම්බුනේ. ස්ථාවර තත්ත්වක ඉන්නවා. ඒතකොට දැන් මේ කාලේ පුහුණු වෙන්න එහෙම ඔබට ඒ අවශ්‍ය ට්‍රැක්ස් තිබුණාද? ඒ දේවල් පහසුකම් ඒ දේවල් දැන් මේ වෙනකොට ඔබ හදාගෙන තියුණා. ඔව් දැන් අතරම ජපානයේ රේස් කරද්දිත් රේස් එකට කලින් දවස්වල අපිට ප්‍රැක්ටිස් කරන්න හම්බ වෙනවා. ඒවා අනික් අයට වඩා ගොඩක් අඩුයි. මොකද මට මම කිව්වා වගේ මම සල්ලි හම්බ කරන්න ඕනේ. ඒකින්ද මම වැඩ කරන්න ඕනේ. අනික් කට්ටිය අනික් ඩ්‍රයිවර්ස්ලා ඒක විතරයිනේ කරන්නේ. ප්‍රොෆෙෂනලි කරන්නේ. ඒ වගේම ඉතින් මං වෙන දේවල් බලන්න ඕනේ. ගෙදර ඒව බලන්න ඕනේ. අම්මලා බලා ගන්න ඕනේ. ඔක්කොමත් මං කරන්න ඕනේ. ඉතින් ඒ දෙකම මම බැලන්ස් කරන කොහොමද කියලා මං හිතන්නේ වුණාට අර මං වගේ ඔක්කොගේම ආශිර්වාද උඩ මට අනික් අයට වඩා මොකක් හරි බලයක් හරි ඇති. ඒ වගේම එහෙම නැත්තම් ඒ ටැලන්ට් එක තිබ්බේ. ඉතින් අනික් කට්ටිය එච්චර ප්‍රැක්ටිස් කරලා එච්චර සල්ලි වේදන් කරලා ඔවුන්ව පරාජය කරන්න මට පුළුවන් වුණා.
හොඳයි අපි පුංචි විරාමයකට ගිහිල්ලා ආපහු සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාවට. හොඳයි අද අපි සාකච්ඡා කරන්නේ ඩිලන්ත මාලගම මහත්මයා සමග. දැන් ඩිලන්ත අපිට කියන්නකෝ ඔබ තමයි අපි දකින එක සුවිශේෂී දෙයක් ඔබ තුළ ඔබ ශ්‍රී ලංකාවේ දජය. දැන් මේ මොහොතේත් ඔය දජය තියෙනවා මේ මෙතන. ඉතින් ශ්‍රී ලංකාවේ දජය ඔබගේ රතේ ගහගෙන ඔබ මේ සෑම රටකම තරඟ වදිනවා. ඒක ගැන මොකක් හරි ඔබට අදහසක් තියෙනවද? ඇයි ඔබ එහෙම කරන්නේ? ඇත්තම මේක මං කරන අභිමාණයෙන් හරි ආදරෙන් කරන්නේ. ඒකට පළවෙනි හේතුවනේ ඇත්තටම අර මං ගිහලා මං රේස් පදිනෙක් ගැන විතරක් හිතුවට දැන් ඉස්සෙල්ලාම සැරේ මං ජපානයේ රේස් ට්‍රැක් එකට ගිහලා පදින්න යද්දී මොටර් සයිකල් වලට එක තිබ්බේ නෑ. කාර් පදින්න යනකොට මට නිකන් පල් ගන්න පටන් ගත්තා. කොහෙන්ද ආවේ? ලංකාවේ අලි රේස්ද පැද්දේ වගේ නිකන් ලංකාව බාල කරා. එතකොට මට හිතුණා දැන් මම ඩිලන්ත මාලගම කියන්නේ මම ලංකාවෙන් ආවේ. දැන් ඩිලන්ත මාලගම කියලා නම විතරක් ගිනිච්චට වැඩක් නැහැ. කොහෙද කිව්වම ලංකාව කියවන ලංකාවේ නමත් ගෙනියන්න ඕනේ කියලා. ඉතින් එදා ඉඳලා මම ලංකාවේ ලොකු පොඩි ගාලා ශ්‍රී ලංකා එහෙම නැත්නම් විසි ශ්‍රී ලංකා කියලා මගේ ජයග්‍රහණත් එක්කම රටට මොකද මම හිතන්නේ අපි ජීවිතේ දැන් මේ ලංකාව වගේ රටක ඉපදෙන්න වාසනාව කරන්න ඕනේ. මගේ ප්‍රධාන අනුග්‍රහකයා තමයි ලංකාවේ නිහතමානී මිනිසුන්. මට හැමදාම ධෛර්යය දෙන්නේ ලංකාවේ නිහතමානී මිනිසුන්. මේ නිහතමානී ශ්‍රී ලංකාව කියන්නේ දුප්පත් සාමාන්‍ය හොඳ ශ්‍රී ලංකාව ඔක්කොම හරි ආදරේ. ඒකට දැන් මේ රේස් එක පටන් ගන්න කලින් මට මම හිතන්නේ මෙසේජස් 100කට වඩා. ඉතින් මම ඔය හැම මෙසේජ් එකම රේස් එකට කලින් කියවන එකට ඉතින් අනේ බුදුසරණයි ලන්තයි දිනන්න ලංකාවේ අපි හැමදාම වත් එක ලංකාවේ මිලියන් 10 12ක් වත් එක්ක ඉතින් ඒවා කියවපුවා මේ හම්බෙන ශක්තිය අනකට කෝටි ගණනකට වටනයි. අද මම හිතන්නේ මම ශ්‍රී ලංකිකෙක් වෙලා ඉපදුන හින්දා තමයි අද මට මේ ගමන යන්න හම්බුනේ. ඉතින් මට හරිය මේ මම හිතන්නේ අපි සෑම කෙනෙක්ම දෙමාපියන්ට සලකනවා වගේම තමන්ගේ රටට සලකන්න ඕන. රටට හොඳක් රටට යමක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ තමයි ජීවිතේ දින ලබන්න පුළුවන් තෘප්තිවත්ම දේ. ඉතින් ඒකින්ද මම හැමදාම මං ෂර්ට් එකක් ඇඳත් වැඩි හරියක් යන්නේ යන්න පුළුවන් හැම තැනකම මං ඇඳත් මේ දදේ තියෙනවා. ඊයේ මට මතක ඒ පෙරේදා මං එනකොට මම මැලේසියන් එයර්ලයින්ස් මේ ෆ්ලයිට් එකේ එනකොට මං මේ වගේ දවන්නම ඒ මැලේසියන් එයර්ලයින් එක වැඩ කරපු පිරිමි කෙනෙක් චීෆ් ටෝන් මට ඇවිල්ලා කිව්වා ලස්සන ෂර්ට් එක මේ ලංකාවේ කොඩිය හරිම ලස්සනයි කියලා. ඉතින් ඒක කියද්දි හරිය ආඩම්බර හිතනනේ අපි ලංකාව කෙනෙක් කියලා. ඉතින් ඒක සමහර අය හිතනවා ඒක මදිගමක් කියලා. මම නම් ලෝකෙ කොහෙ ගියත් මම ලාංකිකයෙක් මේ ශ්‍රී ලංකා කොඩිය ගහගෙන මම මේ ලොකු බ්‍රෑන්ඩ් මේ අඳුම් නමට වඩා මම කැමති මගේ ලංකාව කොඩිය ගහගෙන යන්න. දැන් ඩිලන්ත දැන් ඊට අමතරව ඔබගේ අර ටැග් ලයින් එකක් ගහන්න පුළුවන්. දැන් එකපාරක් ඔබ ගහගෙන ගියා නියම තෙල් පොල් තෙල් කියලා. දැන් ඔබ ගහගෙන යනවා නිහතමානී ශ්‍රී ලාංකිකයා කියලා. දැන් මොකද්ද මේකේ? ඒත් ඔබ ඉස්සලා කියපු අරමුණු පෙරදරි කරගෙනද? ඔව් අත වශයෙන් මේ නියම තෙල් පොල් තෙල් කියලා ගහන්න හේතුනේ ඒ දවස්වල හැම කාර් එකම මේ වගේ මේ පිටරටවල වල තෙල් වර්ග වල නම ගහලා. ඉතින් මටත් ඒ වගේ එක ආයතනයක් සල්ලි දෙන්නම් කියලා නම ගහන කියලා සල්ලි දුන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔක්කොම ඉතින් මං හිතුණා අර ඔය වගේ රට රැඟීම් හැටියට දවසක් මට හිතුණා මේකට ඔක්කොටම හොඳ පාඩමක් ගන්න ඕනේ කියලා කාලෙකේ නියම තෙල් පොල් තෙල් කියලා ගහලා අපි රේස් ඔක්කොම දින්න. ඉතින් ඒක එතකොට අර මේ පිපිදීමක් ඇති වෙනවනේ මේ මිනිස්සුන්ගේ. මොකද මං කියෝ වගේ නරක මිනිස්සුන්ට හොඳ මිනිස්සු මේ රටේ ඉන්න වැඩිපුර හොඳ මිනිස්සුන්. ඉතින් ඒ වගේ දෙයක් කරේ. ඒ වගේම දැන් මම ලංකාවේ ගහලා තියෙන ප්‍රධාන අනුග්‍රහය නිහතමානී ශ්‍රී ලාංකිකයෝ කියන්නේ. ඒ කියන්නේ නිහතමානී අය ඔක්කොම ඒ ගැන සතුටු වෙයි. මම ගහලා තියෙන සිංහලෙන් හැම එකල ඉංග්‍රීසියෙන් ගහලා තියෙන my main sponsor is humble Sri Lankans කියලා. ඉතින් මට ඒව දකිද්දි මේ දැන් අහන්නේ නැද්ද කට්ටියයි මේ humble Sri Lankans කියලා? දැන් අහනවා. අහපම් මං කියනවා මේ ලංකාවේ ඉන්න නිහතමානී ශ්‍රී ලාංකිකයෝ මට ඔක්කොම උදව් කරනවා. මේ ඔක්කොටම වඩා මම වාට කියන්නේ මං රේස් එකක් පදින්න කලින් කාර් එක දිහා බලද්දි මට පේන්නේ ලංකාවේ කොඩිය. ඊට පස්සේ මේ වගේ නිහතමානී ඒ හම්බෙන ශක්තිය කාර් එක නගින්න කියලා කෝටි 100කටවත් හම්බෙන්නේ නැහැ කෙනෙකුට. ඉතින් මගේ කාර් එක කොච්චර ටිකක් වේගෙන් හරි කටරලා අඩු වුණත් මොන වුණත් මම රේස් දිනනවා. ඒ දිනන්නේ කිසිම දෙයකින් නෙමෙයි මේ ලංකාවේ සාධාරණ නිහතමානී ශ්‍රී ලාංකිකයන් හම්බෙන ආශිර්වාදයෙන් තමයි මම මේ ඔක්කොම දිනන්නේ.
හරිම ආඩම්බරයි ඇඩිලන්ත. දැන් අපි පොඩ්ඩක් කියන්නකෝ අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න ඔබ ජයග්‍රහණ රසක් දිනාගෙන තියෙනවා චැම්පියන්ෂිප්ස්. ඒව ගැන කෙටියෙන් අපිට යමක් කියන්න. දැන්ට මං ජපාන ශෘතාව දිනලා තියෙනවා, මැලේසියා ශෘතාව 3 සැරයක් දිනලා තියෙනවා, GT ඒෂියා ශෘතාවය සැරයක් දිනලා තියෙනවා, අනු ශෘතාවල් එතකොට ඇස්ටන් මාර්ටින් එක අවුරුද්දයක් මම අනු ශෘතාව දින. ඇත්තට මම ශෘතාව දිනලා නමුත් ඒ කට්ටිය මාව වැරදි දේවල් කරලා ඩිස්ක්වොලිෆයි කරලා ඒත් අනු ශෘතාව දිනාගත්තා. ඒ වගේම GT ඒෂියා අනු ශෘතාව දින්නේ. ඒ වගේම මැලේසියා සුපර් GT චැම්පියන්ෂිප් එක අනු ශෘතාව මම හිතන්නේ 3-4 සැරයක් දිනලා තියෙනවා. ඒ වගේම ගොඩක් පිටරටවල ලොකු රේස් කියන්නේ 24 hour රේස් ජපානයේ තොකච් කියන්නේ තියෙන ලොකුම රේස් එකක අවුරුදු 4ක් දින්නා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම රේස් එක කියන්නේ ඩේටෝනා 24 hours බෑතස් 24 hours එකේ ඕවරෝල් අපි දෙවෙනි ආවා. ඒ වගේම මම හිතන්නේ දැන් මම මොකක් හරි කියවුවා ඔබ පෝඩියම්ස් 150ක් වගේ. මොකක්ද මේ පෝඩියම්ස් 150? පෝඩියම් 150 කියන්නේ 1 2 3 අතරද පෝඩියම්ස් වල ඕවා 150කටත් වැඩි ඇති දැන් ඉන්ටර්නැෂනල් ලෙවල්. ඒ කියන්නේ FIA කැලෙන්ඩර් එකේ තිබ්බ රේස් එක හිතන්නේ මම හිතන්නේ ආසියාවෙම තියෙන රෙකෝඩ් එකක් ඒක. ඒ වගේම මම ෆෝමියුලා 1 දැන් ෆෝමියුලා 1 රේස් එකකදී 5 සැරයක් මම දිනලා තියෙනවා GT රේසස් එක එක රටවල් වල. ඒ වෙලාවේදී ලංකාවේ අපේ ජාතික ගිය නම ගාතාව ෆෝමියුලා 1 ඉවෙන්ට් එකකදී ෆෝමියුලා 1 මම 11 නැතත් 5 සැරයක් ජාතික ගිය ගෑයිලා තියෙනවා. ඉතින් ඒක ඒකට දැනුනේ මොන වගේ හැඟීමක්ද ලිසන්ත? ලොකු අභිමානයක්. ඒ හැඟීම ඇත්තටම කියලා නියම කරන්න බෑ. ඒ කියන්නේ මං ඉද්දි මටම කඳුළු සැලෙනවා. ඉතින් අපේ ජාතික ගීය ඒ ෆෝමියුලා 1 මට කියන්න දැන් මේ වගේ ලොකු ගට්ස් තියෙන කෙනෙක් ජාතික ගීයේ ඉදිරියේ කඳුළු වෙන්නේ. ඒ තියෙන හැඟීමට ආදරයට. ඒකනේ දැන් දැන් අපි දෙමාපියන්ට වැරලා යද්දි අපි යනකොට දුකෙන් දැන් මේ රටින් මම හැමදාම යද්දි කොච්චර ආයනවා කියලා දැනගත්තත් ළඟ ලැජ්ජ වෙන්න කියන්නේ ඇත්තටම කඳුළු ෆ්ලයිට් එක නැගලා යනකොට ටික දුරක් යනකල් හරිම දුකයි. ඒ වගේම තමයි මං කිව්වා කොඩිය දකිද්දී ශක්තියක් ආඩම්බරයක් එනවා. ඉතින් මම හිතන්නේ මේ හැඟීම තියෙද්දි වැරදි කරන්නේ අපි රටට ජාතියට හොර කරන්නේ රට ජාතියට මඩ ගහන්නේ රට ජාතියට වැරදි වැඩ කරන්නේ. ඉතින් එහෙම සමහර අය ඉන්නවනේ කොඩිය දාගෙන කරන්නේ කැත වැඩනේ. ඉතින් එහෙම හැඟීමත් මම හිතන්නේ විශේෂයෙන් ක්‍රීඩකයෝ හැටියට ඉතින් මේ ඒ රට ගැන තියෙන ආදරය කියන හැඟීමින් තමයි අද අපි ඔක්කොම මෙච්චර උඩ තත්වයක ඉන්නේ. ඒ කියන්නේ මාත් එක්ක පටන් ගත්ත රේස් කරපු ලෝකේ විශාල ගොඩාක් අපිට වඩා හැමදේම තිබ්බ කට්ටිය ඉන්නවා. ගොඩාක් අය දැන් මගේ වයස හැටියට මම කට්ටිය කරපුවා ඔක්කොම හැලිලා. දැන් මම තරඟ වදින්න මට වඩා අවුරුදු 10 15 තරුණ කට්ටිය. ඒත් අපි දිනනවා හැම රේස් එකම දිනනවා. ඉතින් ඔය ඒකට දිලන්ත තියෙන්න ඕනද මොන හරි කියන්නේ බොඩි කන්ඩිෂන්ස් මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ඔබ මහා විශාල ශරීරයක් තියෙන කෙනෙක්. ඒකට මොන හරි තියෙන්න ඕනද රිෆ්ලෙක්සස් එහෙම? රිෆ්ලෙක්සස් තියෙන්න ඕනේ. හැබැයි මේ ගොඩක් මම එක්සර්සයිස් කරනවා. ඒ කියන්නේ ස්ටැමිනා තියෙන්න ඕනේ. ඉතින් දැන් මේ හැමදේම දැන් ඔය කියන්නේ ඔබ කාර් පැද්දට ඔබ ගොඩක් එක්සර්සයිස් කරනවා. ඔව් කරනවා. මම දුවනවා. මම රෑ සමහරවිට 10ට ආවත් පාර කිලෝමීටර් 10ක් විතර රෑට 10ට 12ට උනත් දුවනවා. ඒ කියන්නේ මේ ගමන යන්න මේ කරන්න පුළුවන් විදිහක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ෆිට්නස් එක තියෙන්න ඕනේ. මේ දෙකට කීයක්වත් වියදම් වෙන වැඩක් නෙවෙයි. ඒකට වෙලාව අවශ්‍ය වෙලාව විතර. ඉතින් ඒ වෙලාව කොහොම හරි මම හදා ගන්න මොන ප්‍රශ්න තිබ්බත්. මොකද ඒක හරි වැදගත් රේස් එක. දැන් ගොඩක් අය රේස් එකකට ගියාම දැන් රේස් එක පටන් ගන්නකොට දැන් අපේ රේස් සමහර තියෙනවා පැය රේස්, පැය 24 රේස් තියෙනවා. ඉතින් අර ඉස්සෙල්ලා ටිකේ කට්ටිය අර හිතේ හයියට කාර් එකේ තියෙන හයියට ගියාට ටිකලකදී මේක ටික ස්ටැමිනා එක වැටෙනවා. මොකද කාර් එකක් ඇතුලේ ඩිග්‍රීස් 65ක් 70ක් මේ රස්නේ උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් ඒක කොහොමද ඒකට මුහුණ දෙන්නේ? එච්චර දැන් මම පුරුදු වෙලා. ඒ කියන්නේ ඒකයි මම දැන් හැමදාම පැයක් විතර දුවනවා. ඒ පැයක් දුවන්නේ හොඳටම දාඩිය දාන්න. ඒකල මම කවදාවත් එයා කන්ඩිෂන් එකක් දාලවත් කාමරේ බුදියන්නේ. ඉතින් ඇඟේ විතර හදාගෙන දෙන්නේ. ඒක තමයි කැපකිරීම කියන්නේ. ඉතින් මට පැය භාගයක් විතර ඒකට කලින් ගියත් ඒකට ටිකේ ස්ටැමිනා අඩු වෙද්දි මගේ කාර් එක පොඩ්ඩක් ස්ලෝ වුණත් මට ඉස්සර කරන්න පුළුවන්. ඉතින් රේස් එක අන්තිම වෙද්දි මම කොහොම හරි දිනනවා. ඉතින් ඒකයි මම කිව්වේ අපි යම් දෙයක් කරනවා නම් කැප කිරීම තියෙනවා. සමහරවිට අපි කණ්ඩායම් දේවල් තියෙනවා තිබ්බට ඒ ඔක්කොම අපි යන ගමන වෙනස් නේ, සිහිනේ වෙනස්. ඉතින් මේ ඒකට හරියන්න තම ඔක්කොම දේවල් හදා ගන්න ඕනේ. මම තමයි සමහර ක්‍රීඩකයෝ දැකලා තියෙනවා ඒකට කොච්චර ටැලන්ට් එක තිබ්බත් ඇඟේ ඔක්කොම එක්ක බඩ ඇවිල්ලා එක්ක ඉතින් ඒවෙන් ඔයා කිව්වට විසකන්නේ ඒ ඔක්කොම පොඩ අඩු වෙනවා. ඉතින් ඒකත් හරියට හදාගත්තොත්
ඊට වඩා කොච්චර ඉහළින් ඉන්නේ. ජයග්‍රහණය කියන්නේ තප්පරෙන් කොටසයි නේ. ඕ, ඒ ඕ. නිසා ඒ හැම දෙයක්ම ඕ. තමන් කරන්න ඕනේ. ඕ ඉතින් මම දැන් ක්‍රිකට් හරි වේවා රග හරි වේවා හැමදේම දැන් ඩිලන්ත මට තව ඔතන කියන්න ඕන. දැන් ලංකාව ගොඩක් අචීව් කරපු ස්පෝර්ට්ස් ගත්තොත් ඒවා ගෲප් ස්පෝර්ට්ස් ක්‍රිකට් ගත්තත් රග්බි වොලිබෝල් ගොඩක් කණ්ඩායමක් සහභාගී වෙනවා. තනියම මේක කරන එකේ ලොකු අයිසොලේෂන් එකක් තනිකමක් හුදකලාකමක් දැනෙනවද? වෙන ක්‍රීඩාවක් ලංකාව ගත්තොත් මම හිතන ක්‍රීඩකයන්ට යද්දී ඒ කට්ටියගේ මැසේජ්ලා ඉන්නවා, ඒ කට්ටියගේ ට්‍රේනර්ස්ලා ඉන්නවා, මැනේජර්ස්ලා ඉන්නවා, ඔක්කොම ඉන්නවා. ඒ කරලත් ඉතින් ප්‍රතිඵල ගොඩාක් අඩුයි හුඟක් දේවල්. ඉතින් අර මං කිව්වේ මම පටන් ගත්තේ වෙන ක්‍රමයකට මට ඒව මොනවා නැතත් යන්න මුලින්ම හැදුනා. ඒව මම බලාපොරොත්තු ඔබ වෙන්නේ. ටීම් එකක් ඉන්නවද මේ ඔව් දැන් මම ඩිලංගෝ රේසින් කියලා ටීම් එක තියෙනවා. ඉතින් ටීම් එකේ ඉන්නේ වැඩ කරන අය, කාර් හදන අය, කාර් ඒ කියන්නේ මේන්ටේන් කරනද, ඒ වගේම දැන් Lamborghini එකේ හැම රේස් එකකටම දෙන්නෙක් එවනවා. ඒකට අර මගේ පර්සනල් වැඩවලට කිසිම කෙනෙක් නැහැ. මම තමයි ඔක්කොම තනියෙන් මම තමයි ඉන්ජිනියර්, මම තමයි ඩ්‍රයිවර්, මම තමයි මැනේජර්. ඒකට දැන් අර මොකක් හරි දාවනපතේ තියෙනවහම ගිහිල්ලා එකපාරට ෆුවල් කරන්නේ රෝද හයි කරන්නේ ඒ කවුද ඒක? ඒ ටීම් එක මගේ ටීම් එක. දැන් මගේ ටීම් එකේ ඉන්නවා ජපාන් අය 3 දෙනෙක් ඉන්නවා. මැලේසියාවේ ඉන්දියානු අය දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම Lamborghini එකේ හැම රේස් එකකටම ඒකට ඉන්ජිනියර්ස්ලා දෙන්නෙක් එවනවා. දැන් අපිට පොඩ්ඩක් කියන්නකෝ දැන් ෆෝමියුලා දැන් අපි දන්නවා විවිධ ෆෝමියුලා ඩ්‍රයිවර්ස් ඉන්නවා F1 ඩ්‍රයිවර්ස්ලා අපි හිටපු කට්ටියත් ගත්තොත් මයිකල් ෂූමාකර් එහෙම නැත්නම් අයටන් සෙන්නා ලුයිස් හැමිල්ටන් සෙබැස්ටියන් වෙටල් විවිධ නම් තියෙනවා. දැන් ඔබ කැමති ඔබ අනුගමනය කරපු කවුරු හරි ඉන්නවද මේ අතරේ? නැත්නම් ඔබගේම ක්‍රමවේදයක්ද? නෑ මගේ ක්‍රමවේදයක් කියන්නේ මගේ ක්‍රමවේදය තිබ්බට මං හුඟක් කැමති අය හිටියේ නයිජල් මැන්ස්ලුයි ඇයර්ටන් සෙනයි. මොකද ඒකට කැරක්ටර් එකක් තිබ්බ මිනිහෙක්ගේ දැන් ඉස්සර ක්‍රීඩකයන්ගේ කැරක්ටර් එකක් තියෙනවා. ඒව දැක්කම ආමයා මේ වගේ කෙනෙක්. දැන් ආයේ එහෙම නෑනේ. හැම එකනම එකන වගේ පේන්නේ. සමහර අයගේ නම් අපි දන්නෙත් නෑ. ඉතින් ඒ වගේ අයර්ටන් සෙනා එතකොට නයිජල් මැන්ස්ලා එහෙම අයර්ටන් සෙන්නා වගේ දක්ෂ කෙනෙක් අකාලේ මිය යනකොට ඔබට ඒ කියන්නේ බයක් හිතුන්නේ නැද්ද? මේ ස්පෝර්ට් එක හරිම භයංකාර. එහෙම නෑ. එහෙම කවදාවත් හිතිලා නෑ. ඒතර දැන් ඉතින් මාත් ගොඩාක් ඒ වගේ ඇක්සිඩන්ට්ස් ගොඩක් වෙලා තියෙනවා, දරුණුම වෙලා තියෙනවා, මැරෙන්න ගිහිල්ලා තියෙනවා. ඒකට ඉතින් ඒ බය කියන දේ නම් එහෙම දැනෙලා නැහැ. ඒ කියන්නේ හිතන්නෙත් නැහැ අතනම. ඒකට ආරක්ෂක විධික්‍රම තියෙනවද ඩිලන්ත? ඒ කියන්නේ අපි යනවා කිලෝමීටර් 300ක වඩා වේගයක යනවා. ඉතින් ඒ යන වෙලාවට ආරක්ෂකයන් දැන් ඉතින් කාර් එක මොටර් සයිකල් ආරක්ෂා අඩුයි. නමුත් කාර් එක දැන් රෝල් බාස් තියෙනවා. එහෙම නැත්නම් දැන් ඔය ගොඩක් කාබන් ෆයිබර් මොනොක්සයිඩ් ඉන්නේ. ඒවා ඉතින් කැඩෙනවා ගොඩාක් අඩුයි. නමුත් වෙලාවත් වෙන්න පුළුවන් මොන හරි වෙන්න පුළුවන්. ඉතින් කොච්චර කරත් මේකෙන් 100%ක් බේරනවා කියන එක එහෙම දෙයක් නැහැ. ඉතින් මේක අනෙක් ක්‍රීඩාත් එක්ක බැද්දී ගොඩාක් භයානකයි. නමුත් භයානකයි කියලා නතර කරන්නත් බෑ. ඉතින් එහෙම හිතලා මම හිතන්නේ එහෙම හිතුන දවසට මේ ගමන නතර කරන්න ඕනේ. කින්ද හිතෙන්නේ නැහැ එහෙම තාම කවදාවත්. ඊළඟ ඔබ ශ්‍රී ලංකාවට ඊටාම අලුම් කරන ඔබ ශ්‍රී ලාංකිකයෙක්. ඔබ ජපානයේ විවිධ රටවල් වල ඔබට පර්මනන්ට් රෙසිඩන්ස් තියෙනවා. හැබැයි ඔබ ශ්‍රී ලාංකිකයෙක්. දැන් ලංකාවේ මෝටර් ස්පෝර්ට් එකේ අනාගතය ගැන ඔබට දැනෙන්නේ කොහොමද? මේ දැනට ඉන්න මේ වගේ සමාජවල ඉන්න පාලකයෝ එහෙම නැත්නම් ඔෆිෂියල්ලිට මේ දවසින් දවස අපි යන්නේ ප්‍රපාතයට තමයි. දැන් පටන් ගත්තොත් අපේ ලංකාව හිතන්නේ මම නිවැරදි නම් 1936 ආසියාවේ මෝටර් රේස් පටන් ගත්තේ ලංකාවේ. ලෝකේ කියන්නේ ආසියාව රටවල ලංකාවේ පටන් ගත්තා. ඒ කියන්නේ ජපානය මැලේසියාවට කලින්. ඔක්කොටම කලින් ලංකාවේ තමයි පටන් ගත්තේ 1936. ඉතින් ජපානය පටන් ගත්ත මම හිතන්නේ 1950 ගණන් වල. එතකොට දැන් මට මතකයි මම 1980 ගණන් වෙනකල් ඉන්දියාවේ රේස් ඔක්කොම ගිහලා දිනලා එන්නේ. ඩේවිඩ් පිරිසෝ, එස්.ඒ. අමරසිරි, යූ.ඩී. ජින්දාස, චර්නඩි කොස්ටා, ෆ්‍රිකි කාන්ලා ඒ කට්ටිය ගිහලා ඔක්කොම රේස් දිනලා එනවා. ඒ කාලේ වෙනකල් අපි තම ගොඩක් ගිහින් හිටියේ. ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඉන්න මොටර් රේස් වලට හරියට හොඳට ඉන්නවා. දැන් ලංකාව මම හිතන්නේ ලෝකේ වෙන රටවල ඔක්කොටම වඩා රේස් තියෙනවා. අවුරුද්දට රේස් 30ක්. දැන් කොලම්බෝ නයිට් රේස් වගේ සංකල්පයක් ගැන ඔබ දකින්නේ කොහොමද? ඒ වගේ දෙකින් ඩ්‍රයිවර්ස්ලට එන්කරේජ්මන්ට් එකක් හම්බ වෙනවද? ඔව් ලොකු දෙයක්. දැන් කොලම්බෝ නයිට් රේස් එක කියන්නේ දැන් ඒකට ගොඩාක් අය විරුද්ධව කතා කරා. මම හිතන්නේ ඒ කට්ටිය දන්නේ නැතුව කතා කරේ. ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට වගේම ඒ වගේම ලෝකේ අපේ රටට හම්බෙන කීර්තිය හරි ලොකු දෙයක් ඉතලා කරලා අපේ ප්‍රේක්ෂකයෝ ලක්ෂ දෙයක් විතර හිටියා. ඒ වගේම ලෝකේ ගොඩාක් රටවල් බැලුවා. ඉතින් මේක තව අපිට ඉදිරියට ගෙන යන්න තිබ්බා. ඒක දැන් අවුරුදු
3යි මම හිතන්නේ කරේ. දැන් මේ අවුරුද්ද තියන්නේ නැහැ කියලා මම ආරංචි. පොඩි තියෙන පොඩි මැසිවිල්ලක් තමයි මේ ලංකාව වගේ රටකට මේක ඔරොත්තු දෙනවද කියන එක ඩිලන්ත. මම කියන්නේ ඒක විවාදාත්මකයි. හැබැයි ඔබ කියන්නේ අනිත් පැත්තෙන් මොනවා කරත් මේ කියන ආයෝජනය කරන්නේ නැතුව ලංකාවේ මෝටර් ස්පෝර්ට් එක ගොඩනගන්න අමාරුයි. ඇත්තම දැන් කිව්වොත් මට කාට හරි කියන්න මේක කරපු වැරදි දෙයක්. නයිට් රේස් එක තිබ්බා කියලා. අනික ස්පොන්සර් දැන් මම දන්නවා අපි කාර් රේස් කාර් ඔක්කොම ගේන්නේ ඕනනම් ඩොලර් ලක්ෂ 50 60ක් වියදම් වෙන්න ඇති. ඒකේ මේ වියදම් කරපායට. නමුත් එක කාර් එකක් මෙහෙ ගෙනල්ලා ඒ කට්ටියට දුවන්න එක ටීම් එකකට වියදම් කරන එක කාර් එකට ඩොලර් 50000 විතර. ඒ කියන්නේ කාර් එක ගෙනල්ලා ඒ කට්ටියක මෙකැනික්ස් ගෙනල්ලා ඔක්කොම ඒගොල්ලන්ගේ වියදමින් කරේ. ඔව් ඉතින් ඔය මේ මම හිතන්නේ අපිට ෆ්‍රේට් එක දුන්නා නිකන්. සමහර අය ටිකට් හම්බුණා, හොටෙල් එක හම්බුණා. එච්චරයි. ඉතින් ඒකෙන් ලංකාවට හම්බුණ මේ කීර්තිය එතකොට ඒ වගේම මේ පබ්ලිසිටි එක ගොඩාක් හොඳයි. ඉතින් ඒකට අර මං කිව්වා වගේ ඔය කීප දෙනා විදිහට දැන් ඔයා දන්නවා සිංගප්පූරුව ෆෝමියුලා 1 රේස් එක කරන්න ඩොලර් මිලියන් 150ක්. ඩොලර් මිලියන් 150ක් කියන්නේ ලක්ෂ වලින් 15000ද ඊට නෙවෙයි මං හිතන්නේ බිලියන් 150ක් නේ රුපියල් බිලියන් 150ක් වේදම් කරනවා. ඉතින් අපිට එතනත් මම හිතන්නේ ප්‍රේක්ෂක 60000 7000 ඉන්නේ. ඉතින් එච්චර වියදම් කරලත් ඒකට හම්බෙන ප්‍රසිද්ධියම අපිට ටිකක් ගානකට හම්බුණා. දැන් ඒකේ අගයක් නෑ. දැන් මට මැලේසියාවේ ආණ්ඩුවෙන් කේල් වල ඒ කියන්නේ කොලාලම්පුර නගරේ රේස් එක කරන්න අවුරුදු 5කට මට කොන්ට්‍රැක්ට් එක දුන්නා. ඉතින් ඒක මම තව යාළු පස්සෙන් එකක් කරනවා. ඒ කට්ටිය එහෙ නගරාධිපතිතුමා මට එන්න කියලා කේල් වල කියන්නේ ඒ ආණ්ඩුවෙන් දෙන ඩොලර් මිලියන් 12ක් දෙනවා මේ රේස් එක කරනකොට. ඉතින් ඒක තනිකර මම පිටරටෙක් වෙලත් මට හරියම ඒකට ආදරණ සැලකලා ඩිලන්ත අපිට බොහොම ස්තුතියි. ඔයා ලංකාවේ මේක කරලා ඇවිල්ලා මේ අපිට මේ රට කරන. ඒ වගේ හරියට ප්‍රේක්ෂා කරනවා. ඒ වගේම පත්‍රවල හොඳ ලියලා අපේ ෆොටෝ දාලා සල්ලිත් දෙනවා කරන්නේ. ඉතින් එච්චර ඒකට ඩොලර් මිලියන් ඒ කට්ටිය 12 14ක් විතර කොහමද ඩොලර් මිලියන් 20ක් කරේ. කියන්නේ ලක්ෂ 20000ක් වියදම් කරනවා වෙන මොකටවත් නෙවෙයි. රට ලෝකේ ප්‍රසිද්ධ කරන්නේ. අපි මේ ලක්ෂ ඒකෙන් වෙන ටුවරිසම් හරි වෙන දේවල් දැන් ඔයා කියන්නේ දැන් ඒකට ප්‍රයිවට් වෝටර් හවුස් එකෙන් කරලා තියෙන එක ඉම්පැක්ට් එක ඒ වගේ 20 ගුණයක්. එච්චරකට ආයෝජනයක් ලැබෙනවා. ඉතින් මේකයි මම හිතන්නේ මේ අපි කවුරුහරි හැමදාම වැරදි කියලා කිව්වට ඒකෙන් රට හැමෙන කීර්තිය ඒකෙන් රස්සා. දැන් මේ එන පිටරට වියදම් කරන්නේ මෙහෙන් දැන් ගෙනියන්නේ නැහනේ. ඒ සල්ලි මෙහෙටමයි වියදම් වෙන්නේ. අපිට කීර්තියක් හම්බ වෙනවා. දැන් අපේ වගේ ලංකාවේ වගේ පොඩි රටකට ලෝකේ ප්‍රසිද්ධ හම්බෙන මම හිතන්නේ දෙකයි තියෙන්නේ. එකක් තමයි ක්‍රීඩාවෙන් හම්බෙන එක. අනෙක් එක තමයි මේ සංචාරක. ටුවරිසම් වෙන්නේ ස්පෝර්ට්ස් වලින් ලංකාවට වෙන ඔබතුමා කියන්න පුළුවන් මට ලංකාවට කීර්තියක් හම්බෙන ක්‍රමයක් ලෝකෙම නැහැ. ඉතින් මේ දෙකට හොඳ තත්ත්වයක් දෙන්න ඕනේ. ඉතින් මේ වගේ තමයි රටට කීර්තියක් රට ගැන දැනගත්තුනේ. තව කට්ටිය මෙහෙට එන්නේ රටේ ආයෝජනය කරන්නේ. දැන් මකාව බලන්න මකාව වල අවුරුදු 60ක් දැන්. අවුරුදු 60ක් ඒ කට්ටියගේ රෝඩ් රේස් එක හැමදාම නොවැම්බර් වල තියෙනවා. ඉතින් ඒවට කවුරුද විරුද්ධකම් කියන්නේ? ගොඩ මිලියන් ගාණක් වියදම් කරනවා. අවුරුදු 60ක් යනවා. මොනාකෝල ඒත් අවුරුදු 60 ගාණක්. දැන් සිංගප්පූරුවල පටන් ගන්න අවුරුදු 5ක් විතරනේ. දැන් ලංකාවේ අපි කරා අවුරුදු 3ක් පොඩි මුදලකින් කොහොමද කියන්නේ බොරු කතා. මම මේ දේශපාලනයවත් කාර්තුක දුන්නේ මම කියන්නේ මේ ඇත්ත. ඉතින් ඒ කාටද කියලා කියන්න පුළුවන් කෝටි ගාණක් වියදම් කරා මෙහෙම කරා ලැම්බෝගිනි ගෙනාවා. ගෙනාපේව ආපහු ගෙනිච්ච එක රේසෙට ඒ ගෙනාපුවා ඊට වඩා වියදම් කරා ඇවිල්ලා මේ කරලා යන්නේ. ඉතින් මේ වගේ ඉතින් වැරදි අදහස් එනවා. නමුත් ඔක්කොම හිතන්න ඕනේ මේ දැන් මෝටර දාන වලින් මම දැන් මගේ එක රේස් එකක් රටවල් 120ක පෙන්නනවා. ඊළඟ අපි පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි ආපහු සම්බන්ධ දැන් ඊළඟට අපි මේ සාකච්ඡාවේ අවසානයට වගේ පැමිණලා තියෙන්නේ. අපි ඉතා කෙටියෙන් කියන්න දැන් ඔබ ජපානයේ මැලේසියාවේ විවිධ රටවල හිටියට ඔබ ලංකාවට පුදුම විදිහට ආදරේ. දැන් ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වලට ඔබ විවිධ දේවල් කරනවා. ඒ ගැන පොඩ්ඩක් අපිට කියන්න. විශේෂයෙන් දුප්පත් දරුවන්ට මම උදව් කරනවා. අපේ මට අප්පච්චින් හම්බෙලා තියෙන වත්තේ මම ඉස්කෝලේ කරලා පොඩි ළමයිට උගන්වනවා නිකන්. ඒ වගේම ඉතින් ඇස්පේන් නැති අයට මම හරියට ගොඩක් කන්නාඩි ගෙනලා බෙදනවා. ඒ වගේම ඉහළ අධ්‍යාපනය කරන
දරුවෝ ඉන්නවා සමහරවිට ඒ කට්ටිය මට කතා කරලා ඒ කට්ටියට තියෙන අමාරුකම් කිව්වා මං ඒ කට්ටියට සල්ලි දුන්නා ඉගෙන ගන්න ඒ කට්ටියට තියෙන අමාරුවට මොකද ඒක මේ පොඩි දරුවෝ තමයි කවදාද අපේ රට ඉදිරියට ගෙනන්නේ ඒ වටේට මට එහෙම සල්ලි ගොඩක් තියෙන කෙනෙක් නෙවෙයි නමුත් මම ඉතුරු කරලත් නැහැ සල්ලි මං හම්බෙන්න සල්ලි ඒ වගේ හම්බුන වෙලාවට ඒකට බෙදලා ඒකට උදව් කරනවා දුප්පත් අයට. ඒ වගේම ඔබ ලංකාවේ පළවෙනි මෝටර් රේසින් ට්‍රැක් එක හදන්න ඒ ධාවන පතේ හදන්නත් මූලික වුණා. ඒ ගැනත් යමක් සඳහන් කරන්න. ඔය ඇත්තටම මේ පන්නල මේ රේස් ට්‍රැක් එක හදන වෙලාවේ මං ජපාන් ඉන්න කාලේ ඇවිල්ලා මමත් ගොඩක් සල්ලි යෝජනා කළා. ඒ වගේම මගේ යාළුවෝ කිපෙන කළා මං මාසෙට සමහරවිට දවස් 4-5 ඇවිල්ලා තිනවා. ඒ ට්‍රැක් එක හදනකල් මුලින් ඉඳලා අග වෙනකල් ඉඳලා මේ ඒ ට්‍රැක් එක හැදුවා. ඒකෙන් මට කිසිම ලාභයක් හම්බුන්නේ නැහැ. ඒ සල්ලිවත් මට හම්බුන්නේ නැහැ. ඒකේ දැන් ඒ ට්‍රැක් එකේ අඳුම ගන්න අපිට ඒකේ සතේක කියලා ෂෙයාර්ස්වත් මුකුත් නැහැ. නමුත් ඒ ගැන මම දුක් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් ඉදිරියට ගොඩාක් ක්‍රීඩක හොඳ මෝටර දාවන මෝටර් සයිකල් දාවන සූටිය බිහිවේ. මොකද අර අපිට තිබ්බ නැතිද ඒකට තියෙනවා ගිහිල්ලා මේ අනුගන්න ප්‍රැක්ටිස් කරන්න තැනක් තියෙනවා. ඒකින්ද ඒ ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා. දැන් ගොඩ දෙනෙක් ඒකේ ප්‍රැක්ටිස් කරනවාද? ඔව් ගොඩාක් ප්‍රැක්ටිස් කරනවා. මම හිතනවා හැම ඕනෙක් කෙනෙකුට හැමදාම ගිහිල්ලා උවමනාව තියෙනවා නම් හැමදාම හරි ඒකේ ප්‍රැක්ටිස් කරනකොට ඒක ලොකු දෙයක්. ඒ වගේ පටන් ගන්න කෙනෙකුට. දැන් මොනවාද ඔබ මෝටර් රේසින් කරන කෙනෙක්ට දෙන්න පුළුවන් මූලික උපදෙස් හැටියට කියන්න පුළුවන්? ඇත්තටම ඉතින් අර මං කලින් කිව්වාගේ මේ කැපකිරීම තියෙන දැන් මටත් හැම වෙලේම එනවා මට රේසින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ආසයි මට උදව් කරන්න. එහෙම කියන්නේ උදව් කරන්න කියන්නේ ඇත්තටම මට මුදලින් උදව් කරන්න බෑ. නමුත් දැන් මම මේ මැලේසියාවේ ආණ්ඩුවට අයිති ඔය සෙපන් ෆන් සර්කිට් එකේ රේසින් ස්කූල් එක කරන්නේ මම. ඉතින් මං කියලා දෙන එන්න මට පුළුවන් ඉදිරි උදව් කරන්න නිකන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම නිකන් කරන්නම් කියලා. එහෙම රට එක සැරයක් කතා කරනවා ඊට පස්සේ නෑ අර මම ගිය ගමන මම දන්නවනේ. ඉතින් මට එක්කෙනෙක් කතා කරලා තියෙනවා මෙයා මගදී නතර කරන කෙනෙක්. ඉතින් ඒ වගේ හොඳ කෙනෙක් කියන්නේ ගොඩක් අය කතා කරාට ඒ කට්ටියට එන්න කිව්වත් එන්නේ නැහැ. එතන දැන් මම එහෙම ඒ කාලේ කවුරු එන්න කිව්වා නම් තියෙන දේ ඔක්කොම විකුණලා ගිහිල්ලා එතන පදිංචිලාගේ සපත්තු දෙක පියදාලා හරි මගේ ඒ ගමන නැති එහෙම නෑ. ඉතින් එහෙම කෙනෙක් තමයි ඒකට හේතුව මොකද? ඒ කියන්නේ කැපවීම අඩු නෑ. ඉතින් මේක දැන් මම එහෙම තිබ්බේ මං කිව්වේ අපි සීනක ජීවත් වෙන්නේ. හැම දැන් උනත් මට මම සීනක ජීවත් වෙන්නේ ඉන්න හරි සුන්දරයි. ඒ කියන්නේ මේකට ඕනේ කාට හරි පේන්න මම රේසින් ඩ්‍රයිවර් කෙනෙක් මම රේස් එකක් කරා. එහෙම නැත්නම් මේ අර මම දින්නා මම ලෝක සූරදාවට යන්න ඕනේ කියලා ඒක අර ඔළුවේ තිබ්බට පපුවෙන් එන හැඟීමක් නෙවෙයි. ඉතින් දැන් හුඟක් අපි මේ ජීවිත හුඟක් දවල් හරියන්නේ ඒක පපුවයි කියන්නේ හදවතයි ඔළුවයි මේ මොලේ එක්ව වෙන්න ඕනේ. දෙක නැතු බෑ. ඉතින් එහෙම කෙනෙක් දැන් මම දැක්ක ගොඩාක්ම දක්ෂතම කෙනෙක් තමයි ආශාන් සිල්වා. ඉතින් දැන් එයාට මම හිතන්නේ මේ එයා දිනනවා එයාම කාර් හදා ගන්නවා. හරි දක්ෂ කෙනෙක්. නමුත් ඔහුටත් දැන් මම මේ ළඟදී මට ආරංචි වුණා එයාටත් අවුරුදු ගානකට රේස් කරන්න බැරි වෙන්නේ. ඉතින් ඒ වගේ මම මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ මම මිදිලා ගිහිල්ලා පිටරට රේස් කරපු ඉඳ තමයි දැන් මෙහෙ හිටියන මටත් මේ කටට ගහගෙන බැනගෙන ඉන්න වෙන්නේ නැහැ වැඩි. ඒකින්ද මම හිතන්නේ මන් දෙන්න පුළුවන් අවස්ථාවන හොඳ මොටර් රථ දාවසූරෙක් වෙන්න ඕන නම් ලංකාවෙන් පිටත් ගිහිල්ලා පිටරට රේස් කරන්න කියලා රේස් කරලා තත්වයකට ඇවිල්ලා ලංකාවට කීර්තියක් ගෙනල්ලා දෙන්න තමයි කියන්නේ. ඊළඟට දැන් ඔබගේ ආදරණීය බිරිඳ ඇයි ඔබ ජපන් ජාතික බිරිඳක් තෝරගන්න හිතුවේ ඔබගේ? ඔබට කොහෙද දැන් මුණ ගැහෙන්නේ? මට ජපානයේ මං ගිහලා කිව්වා මං ගිය දවස්වල මගේ හම්බුනේ ඉතින් මට හරියට උදව් කරා මගේ ජීවිතය හැමදේටම වගේ කිසිම මං කියන්නේ ආත්මාර්ථකාමීත්වයක් නැතුව මට උදව් කරා. මට මේ රේස් වල තියෙන ආසාව දැනගත්තා. කවදාවත් මම කිසි දෙයක් ඉල්ලලා නැහැ. අර කරන්න මේක කරන්න සම්ඩු වෙලා නැහැ. මේවා කවදාවත් එහෙම දැන් නැහැ. මං කියලා තියන්නේ මං හම්බුන දවසක මං කසාද බැන්දට මගේ ජීවිතය මේකයි මගේ සීනේ මේකයි. ඒකට බාධා කරන්නේ නැත්තම් විතරක් අපි කසාද බාඳෙමු කියලා. ඒක කිව්වා වගේම කවදාවත් මට වචනකින්වත් වරදක් වෙන්න කියලා නැහැ. කවදාවත් ඒකට එපා කියලා නැහැ. උදව් කරන එකමයි කරන්නේ. දැන් ඊළඟ බිරිඳ ඒ වගේම දරුවෝ ගැනත් යමක් කියන්නකෝ. මට දුවල 3 දෙනෙක් ඉන්නවා. ඒකට දැන් මගේ ලොකු දුව එයා මේ ඔටෝ මායුමි මිකා මොමොක් ලොකුම දුව දැන් ඔටෝමොබයිල් ඉන්ජිනියරින් කරන. එයා හරි ආසන් හිට කාර් රේස් කරන්න. ඉතින් එයා ඕස්ට්‍රේලියාවේ දැන් ඩිග්‍රී එක කරලා ඉවරයි මේ අවුරුදු. ඉතින් එයා එන අවුරුද්දෙන්ලා මගේ ටීම් එකේ අවුරුද්දක් විතර වැඩ කරා. ඊට පස්සේ මගේ විශාල ආසාවක් තියෙනවා ලංකාවේ කාර් එකක් හදන්න. ඒ කියන්නේ ඔය ස්පෝර්ට්ස් කාර් එකක්. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා අවුරුදු 2කින් විතර හෑන්ඩ්මේඩ් ස්පෝර්ට්ස් කාර් එකක් ලංකාවේ හදන්න. ඉතින් හදලා ඒක ඒ කියන්නේ දැන් ලංකාවේ දැන් හිතන ලැම්බෝගිනි එකක් ගන්න ගියොත් ලක්ෂ 1300ක් විතර වෙනවා. ඉතින් ඒ වගේ කාර් එකක් සුළු මුදලකට කියන්නේ ලක්ෂ 100කට විතර අඩුවෙන් කෙනෙකුට එලවන්න පුළුවන් වෙන විදිහේ කාර් එකක් හදන්න ලොකු ආසාවක් තියෙනවා මම ලංකාවේ. ඒකට ලොකු දුවේ
දැන් වෙනවා අනික් කට්ටිය තාම ඉගෙන ගන්නවා. ඉතින් ඒ කට්ටියත් ඒ වගේ තමයි රේස් වලට කවදාවත් මගෙන් කතා කරලා අප්පච්චි අපිට මේ කෝණේ අර කෝණේ කියලා කවදාවත් කියලා නැහැ. කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මම ඒගොල්ලෝ ලංකාවට එනවා. ඔව් එනවා ලොකු දුර දෙන්නම ලංකාවේ ඉගෙන ගත්තේ. ඒ කට්ටිය මට සිංහල උගන්වන්න ඕන වුණා. ඒ කට්ටිය ලංකාවේ මං ඉන්ටර් ස්කූල් එකකට ඇරියේ නැහැ. මට ඒ කට්ටිය උන්නේ හොඳ ශ්‍රී ලාංකිකයෝ ආගම අදහගෙන බුද්ධ ආගම අදහගෙන ඒ වගේම වැඩිහිටියන් සලකන සිංහල කතා කරන්න බෑ මොනවත් පුළුවන්. ඒකින්ද මම ඒ කට්ටිය කවදාවත් ඉන්ටර් ස්කූල් එකකට ඇරියේ නැහැ. සාමාන්‍ය ස්කූලයකට කුරුණෑගල කොන්වෙන්ට් එකට ඇරියේ. ජපානින් අපි ආවෙන් පස්සේ ඒ කට්ටිය සිංහලෙන් ඉගෙන ගත්තේ. ඉතින් මට ඒ කට්ටිය මට ඕන විදිහට හැදුණා. ඉතින් ඒ ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. කිසිම ලොකුකම් නැති අහිංසක හොඳ ළමයි. ඊළඟ අන්තිමට කියන්නේ ඔබ CSN ආයතනයෙන් කරපු බැටල් සෝන් කියන වැඩසටහනට සම්බන්ධව මේ දවස්වල ඒක ප්‍රචාරය වෙනවා. දැන් ඒ වැඩසටහන ගැන සහ ඒකෙදී මුහුණ දුන්න දේ ගැන හැම පොඩි අත්දැකීම් එහෙම තියෙනවද? ඔව් ඇත්ත වශයෙන්ම මම ලංකාවේ මම ඔය කිව්වේ අවුරුදු 19 20 ඉතර පිටවලින් ගියන් පස්සේ මම වැඩ කරපු එකමයි මගේ කරේ. මට නිවාඩුවකින්ද හම්බෙලාම නෑ. ආවත් දවස් දෙකයි දැන් රේස් වලට ගියා රටින් රටට අපි යනවා. අපි කරන්නේ එයාපෝට් එකෙන් ට්‍රැක් එකට ගියා ට්‍රැක් රේස් කරුණාම ආය එයාපෝට් එකට. ඕක තමයි ජීවිතේ. ඉතින් මේ නිවාඩුවක් කියලා මට හම්බෙලාම නෑ. කවුරුත් විශ්වාස කරන්නේ නෑ. නමුත් මට මේ CSN එකෙන් දුන්න හොඳම තෑග්ග තමයි ඒක. දැන් මේ අවුරුද්ද අපි දවස් 20 ගානක් කැලේ හිටියා. ඒ කැලේ ඉතින් ඉන්න ගම්ම මට තව 15 දෙනෙක් කියන්නේ මං කවදාවත් හම්බෙලා නැති කට්ටියක ඒ වගේම CSN ක්‍රූ එක ළමයි හිටියේ මම හිතන්නේ 60ක් විතර හිටියා. ඒ ගත වෙච්ච දවස් ටික මම හිතන්නේ ජීවිතේ මගේ තිබ්බ කියන්නේ කිසිම මොකක්ද කියන්නේ ෆෝන් වලින් ඊමේල් වලින් සියල්ලගෙම ඈත් වෙලා ස්වභාවයත් එක්ක හොඳ මිනිස්සු ටිකක් එක්ක ගත කරපු කිසිම කියන්නේ ප්‍රයෝජනයක්වත් ලාභයක්වත් සම්බන්ධ නැති කරපු මගේ ජීවිතේ හොඳම දවස් ටික කියලා මගේ රේසින් ජීවිතෙන් අමතරව මගේ පවුලත් එක්ක ජීවත් වෙන දවසට මගේ ගත කරපු හොඳම ඒ කියන්නේ අවුරුදු 19 මම ලංකාවේ ඉන්න කාලේ වෙනකල් යාළුවොත් එක්ක ගමන් යනවා හරියට විනෝදුණා. ඊට පස්සේ මං හිතන්නේ හම්බුන එකයි හම්බෙයි දන්නේ. ඉතින් ඒ වගේ chance එක ඒ ගැන මම ගොඩාක් සතුටුයි. ඒ වගේම හරිම සන්තෝෂෙන් මම හිතන්නේ ඒක බලන අයත් ප්‍රේක්ෂකයෝ දැකලා මගේ ජීවිතය ඇත්තටම මට අපි ආකාරයේ අන්තිම ඉවරන වෙන දවසේ මගේ ඉන්ටර්විව් එකදී මට ඇන්නුණා. එච්චරකට දුකයි. එච්චරට හොඳ කට්ටියක් අපේ මේ වැඩ කරන අය ඒ වගේම අනික් නළුවෝ නිලියෝ මොකද අපි අම්මතම ඒ ගැන කියලා වැඩක් නෑ. ඒක සල්ලි වලට ගන්න මට මේ CSN එකට මට ඉස්සුතු කරලා ඉවර කරලා මම මේක හිටියදින්ද කියනවනේ. ඒ වගේ ජීවිතේ කිසිම මුදලක් නැතුව ඒ වගේ කැලේ අපි හිටපු ජීවිතේ දවස් ටික නම් මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. හොඳයි ඊළඟට අපි ඔබ ඊටාම ලෙන්ගතු පුද්ගලයෙක්. ඔබ නිහතමානී. ඔබ ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙනාපු කෙනෙක්. අපි ආයතනයක් විදිහට පුද්ගලයෙක් විදිහට අපි ඔබ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. ඉතින් ඔබ අදත් ලංකාවට ආපු මොහොතක මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට ලැබීම සහ ඒකට අවශ්‍ය වෙලාව සොයා ගැනීම ගැන අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ අනාගත අපේක්ෂාවන් ඉෂ්ට වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ඒ වගේ මම අන්තිම වශයෙන් කියන්න කැමතියි මේ ලංකාවේ මාධ්‍ය වේදින් තමයි අද වෙනතුරු මට මේ ගමන යන්න වැඩිම උදව් කරේ. ඒ වගේම තමයි අනිත් තමයි මේ ලංකාවේ සීල නිහතමානී ශ්‍රී ලංකාවේ ඔක්කොටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා මගේ මේ ගමනට උදව් කරන එකට. හොඳයි. අද අපිත් සමග සාකච්ඡා කළේ ලංකාවේ නම විදේශයන්හිදී රඳවන්න ශ්‍රී ලංකාවේ දජය ගහගෙන ජාත්‍යන්තර මෝටර් ධාවන තරඟවලට සහභාගී වෙන දේශමාන්‍ය ඩිලන්ත මාලගම මහතා සමග අද අපි සාකච්ඡා කරේ. තවත් දවසකදී අපි හමු වෙන බලාපොරොත්තු වෙන අද සමු ගන්නවා. ආයුබෝවන්.